හලෝ යාළුවනේ කොහොමද? අම්මා එහෙම සුපිරිනේ. වෙල්කම් වෙල්කම්. ඔයාලා එකතු වෙලා සිටින්නේ රමෝත් YouTube channel එකත් එක්ක අද අපි අලුත් විදිහකට කරන්න යන්නේ පොඩි එකක් මේක ජොලියට කරන්නේ නැහැ මේක දැන් මම වීඩියෝ සෙට් එක රෙකෝඩ් කරා ඉස්සරහට දාන්න සෙට් එකම රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒක ඉවරලා ලයිව් ආරකුත් ආවා. පියාවේ රමෝත් channel එකෙන් සාමාන්‍යයෙන් ලයිව් වෙන්නේ නැති channel එකක්. ඒතර මේකේ විශේෂත්වයක් තියෙන්න පුළුවන්. ඒ මොකද්ද කියලා ඔයාලා දැන් දන්නවා. දන්නේ නැහැ. අනේ ඔයාලා දන්නේ නැහැ. මං කිව්වේ නැහැ. අපි දැන් කරන්නේ රීකැප් එක. හරිද? රීකැප් එක කියන්නේ නිකන් නෝමල් කැප් එකක් වගේ නෙමෙයි. සන්ග්ලාස් එක හොඳයි නේද? රීකැප් එක කියන්නේ අපි දාව වීඩියෝස් අපි බලන්න තමයි යන්නේ. හරිද? උතර අපි සමග ඉන්න ඔක්කොටම හායි. උතර මේ වීඩියෝ එක එඩිට් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක මෙහෙමම දානවා. ඔයාලා ඔහොමම ඉන්න යන්න එපා. මේ වීඩියෝ එක දිගටම බලන්න පැය විශාල සංඛ්‍යාවක් නැහැ. පැය භාගයක් විතර බලමු තත්ත්වය අනුව කට්ටේ නැහැ තත්ත්වය අනුව. ඒතර මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා ෂෙයා කරලා ගන්න. මේක YouTube විතරයි තියෙන්නේ. YouTube විතරයි තමයි දැන් ලයිව් ඉන්නේ. එතකොට මේ වීඩියෝ එක අර අපේ WhatsApp group එකේ ෂෙයා කරලා ගන්න. ඔය අපේ රුකී ඉන්න රුකී ෂෙයා කරලා ගන්න. එතකොට සයින් ඉන්නවා, ඇසෝ ඉන්නවා, chat එකේ ඔක්කොම හායි. දැන් අපි දැන් කරන්න යන්නේ අපි අපේ වීඩියෝස් බලන්න 2022 ඉඳන් අපි දාපු වීඩියෝස් මොනවද කියලා. අපි දැන් පටන් ගත්තොත් මේන් channel එකෙන් අපිට මේක ඉවර ගන්න ගොඩක් වෙලා යනවා කියලා මම දන්නවා. ඒකින්ද අපි යමු අපේ කොයි channel එකේද පටන් ගන්න කියලා ඔයාලා කමෙන්ට් කරන්න. දැන් අපේ වීඩියෝස් අපි බලන්න තමයි යන්නේ හරිද? බලලා ඇත්තටම මේ නිකන් බලන්න නැහැ මම ඒකට විස්තර කියන්නේ. ඒතර වැඩි විස්තර මේ වීඩියෝ කොහොමද කරේ? මොනවද උනේ මේ වීඩියෝ එකේ කියලා මම පැත්තෙන් බේනවා ඔයාලා මේ මරුනේ. හරි අපි වීඩියෝ බලන්න යන්නේ. එතකොට දැන් මේක ෂොක් වීඩියෝ එක. ඔයාලා කූල් එකකින් ඉන්නලාක බලන්න. ඒතර ඒ වීඩියෝ එක අපි ආයෙ කරා ආයෙ කරා ඒ වගේ දෙයක් කරා. ඒක වීඩියෝ එකත් ඒ වගේ එඩිට් කරලා දාන්නම් ඉක්මනටම. එස් අපි දැම්මා. දැක්ක නේද? ලයිටින් වලින් කරන්න පුළුවන් දේ. හලෝ වෙල්කම් කරනවා රමෝත් channel එකට. ඒක ලයිටින් ගැන තියෙන ගෙදර කොහොමද ලයිට් කරන්න කියලා හරිද? ඒ නෑ YouTube වීඩියෝ ලයිට් කරන්න කොහොමද කියලා. මගේ රත්තරන් දුවේ පුතේ මම ඇවිල්ලා තියෙන්නේ මේ සමාජයේ සංවර්ධනය ගැන ජීවිතය ගැන කියන්න නෙමෙයි. අපි අද කරන්නේ අන්බොක්ස් එකක් මන්නෙන් නෙමෙයි. මන්නෙන් ඇන්නොත් මේක ඉවරයි. ඒක නිසා අද අපි normal unbox එකක් කරන්නේ iPhone 13 Pro එකක්. ඒ වගේම බරපතලයිනේ. ඊට පස්සේ අපි දැම්ම අරගලේ without lay. අපි ලොරියේ ගිහිල්ලා අරගලේ ගිය දවසේ අරගලේ අප්පුණ දවස් බරට ගිය දවස් අනිදාම ගියා. ඒකේ වීඩියෝ එකක් දැම්මා. අරගලේ ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ දැම්මා සුපිරි වීඩියෝ එකක්. එතකොට හැම දිදුලනවා තැඹිලි වලට ඇයි තැඹිලි කියන්නේ කමඤ්ඤොක so you are in the live I need අද ස්පෙෂල් ලයිව් එකක් ඇවිල්ලා දින අපි පීසා කන ගමන් බර්ත්ඩේ එක සමරන්න යන්නේ ඔයාලත් එක්ක අපි සාදර අනුග්‍රහය දැක්වුවා අපේ රටේ ඉඳන් ආපු දුස්සන්ත කන්න කිව්ව නැත්තම් මම මොන හරුණත් ඊට උදේට ඊට උදේ ක්ලාස් උත් තියෙනවා really මානසික කායික ඕනෑම ගැටලුවක් සඳහා අපිට අමතන්න පීසා කන ගමන් දා ඉවත් කියන්නේ කනවා එක පීසා එක are you sure about that ඔයාලට කෙලිලින්න පහලද okay පළවෙනි පීසා කර කන්න යන්නේ so and tasty ඒක ඇත්ත අපි ඒ වීඩියෝ දැන් සුපිරියට කරා හරිද ඒ වීඩියෝ එක ඔයාලා අනිවාර්යෙන් බලන්න එඩිට් මේක ලයිව් කරලා ඊට පස්සේ එඩිට් කරලා දැම්මා දැන් මේ වීඩියෝ එඩිට් කරන්න හරිද මේක පස්සේ ට්‍රැක් එකක් දැන්න chat එකේ ඉන්න ඒඩේ එඩික් කරේ කවුද ඒ මල්ලි නම කියන්න අනිවාර්යෙන් එඩික් කරලා දුන්න අපිට කසුන් සචින්ත ඩ්‍රීම්ස් සෙන්ස් කියන එකේ. එතකොට දැන් අපිට එඩිටර්ස්ලා ඕන වෙලා තිබිලා එඩිට්ස් දෙන්නේ සෙට් වුණාද ඒ දෙන්න ආයෙ බිසි වෙලා දැන් අපිට තව එඩික් කරන්න කට්ටිය වෙනවා. ඔයාලා දැන් මේ වීඩියෝ එක බලලා එඩික් කරන්න ඔයාලා පුළුවන් නම් හොඳට ඒ කියන්නේ බ්ලොග් හරි මොනවා හරි එඩික් කරන්න පුළුවන් හැකියාව තියෙනවනේ මගේ Instagram එකේ මැසේජ් එකක් දාන්න මේ තව වීඩියෝ ගොඩක් තියෙනවා එඩික් කරන්න හරිද නිකන් නෙමෙයි හරිද ඔයාලා මැසේජ් එකක් දාන්න හරිද. එතකොට දැන් මේකේ 19.8 සබ්ස්ක්‍රයිබර්ස්ලා තමයි ඉන්නේ දැන් මේ ඉන්න channel එකේ හරිද. දැන් මේ දැන් ඔයාලා මේ ඉන්න channel එකේ හරිද. මේක එතන වීඩියෝ 6ක් තමයි තියෙන ගිය අවුරුද්දට මේකේ ගොඩක් දාන්නේ නැහැ කොහොමද මේකේ දාන්නේ 7-8ක් තමයි අවුරුද්දට අමුතු වීඩියෝස්. ඒවල අනිවාර්යෙන් මේ channel එක subscribe කරන්න හරිද. එතකොට 20000 වුණාම ලස්සනයිනේ. එතකොට 2.0 කියලා ලස්සන වැටෙනවා. ඒක අනිවාර්යෙන් subscribe. එතකොට ඊට පස්සේ අපි යනවා අපි යමු අලුත් ගොඩක් තියෙන නෑ පොඩ්ඩක් තියෙන එකට.
නෑ නෑ ෂෝට් එකට යන්නේ. ෂෝට් එකේ ගොඩක් දේවල් දැන් අලුතෙන්. ෂෝට් එකේ දැන් ඉස්සර දැම්මේ ෂෝට්ස් විතරයි. හරිද? දැන් ප්ලේ කරන්න නැතුව නිකන් බලන් යන් එහෙම හොඳ ඒවා තිබුත් දාමු. වීඩියෝ නත් ෂෝට්ස් එකේ නම් දාලා තියෙන පැලෙන් ඔයාලා අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් ඒකේ නම ෂෝට්ස් නෙමෙයි. ප්‍රමෝද් ෂෝට්ස් ඇන් ලයිව් කියලා. හරිද? ඒකේ එකපාර අමුතු ලයිව් වෙනවා. සුපිරි ලයිව් වෙනවා. ඒතර ඒකේ වීඩියෝ පටන් ගන්න තියෙන කොයි කාලෙද? හලෝ ෆලෝ කරලා ඉන්න ලයික් කරලා තියෙන ඔක්කොටම thank you මේ මතක නෑ දැන් ගොඩක් වීඩියෝ තියෙනවා මේකේ හරිද? ළඟදී දැම්ම දින දින ගෙවිලා එක. ඊට පස්සේ ස්ට්‍රිපර්ස් දැම්මා. කොළඹ මැද්දේ හොරෙක් මල්පැල් හොරෙක් දැම්මා. මල්පැල් හොරා ඒ මල්පැල් එකත් අර එක් අරන් ටික්ටොක් එක කර ඒ වීඩියෝ දාව දැම්මේ නෑ අර දෙක ඉක්මනට දාන්න. කැප්ටන් හායි හායි ඩියුටි එක නැද්ද? તો ලලාවට 69000ක් බලලා දිනවා. අම්මා 69000. පිටත්. ඉන්දියාවේ රමෝස් ක්‍රිකට් ගහ පිට දිනවල බැලුවා. දුකයි එතකොට අවුට් වුණාම. もう少し頑張ってみろよダメダメダメダメ諦めたら ඒක එතර පට්ට විදිහට ගැහුවේ නෑ ඒක මම ලස්සට එඩිට් කරා. මගේ මොඩරේටර් කීයක ලෙෆ්ට්. ඔයා මේකේ මොඩරේටර් නැතුව ඇති. මේ ගේමින් channel එක නෙමෙයි අපි ඉන්නේ. එතන මොඩරේටර් දෙන්න ඔයාට. හායි සමන්ති ස්වර්ණ මොකක්ද ස්වර්ණමාල ස්වර්ණ වාහිනිය ස්වර්ණමාලි හරි. හායි මතිෂාරි තුෂන්ද මතිෂරි සුෂන්ද. දැන් එතකොට ඒ channel එකේ තියෙනවා මේ ඉන්දියාවේ රම ක්‍රිකට් ගහපෙට තියෙනවා SLD මොකක්ද තියෙනවා එහෙම TikTok ගොඩක් තියෙනවා මේක අපි සුපිරි TikTok එක බලමු. මාත් සුපිරි TikTok නේ ෂෝට් වීඩියෝ හරි. මෙන්න මේක නැගලා ගියා ලක්ෂ 3ක් බලලා තියෙනවා. නේනාර පොඩි එකත් එක්ක එකස් තුර බලලා තිනවා. RP නැද්ද? නෑ මේ ගේමින් එකේ නෙමෙයි ඉන්නේ ඔයාලා. මම වැලෝ ගහනවා. ගහන්න. කොළඹ ආසයට ටික්ටොක් තියෙනවා. ඊට පස්සේ නාදෙන් ලක්ස් 3.75ක් බලලා. අපිට මේ තාම ඉන්නේ මේන් channel එකේ නෙමෙයි අපි පොඩි channel වල. ඊට පස්සේ තව බලලා තිබ්බා මේකේ පෙට්‍රල් නෑ 70ක් බලලා. නයිස්. පෙට්‍රල් නෑ. පෙට්‍රල් පොඩ්ඩක් දෙන්න අර පෙට්‍රල් නැති දවස් තිබ්බනේ දවස්වල තෑ කරේ. එහෙම වීඩියෝ සෙට් එකක් තියෙනවා. දැන් ඒකේ ප්‍රධානම දේ තමයි බල මේකේ වැඩිපුරම බලලා තියෙන වීඩියෝ ෂෝට්ස් වලින් හරි. ජොහානිත් එක්ක කරපු TikTok එක මිලියන 1.3ක් බලලා තිනවා යාළුවනේ. ජොහාන් හිට් වෙන්න කලින් අපි ස්ටුඩියෝ ප්‍රැක්ටිස් කරලා ළඟ දාපු වීඩියෝ එක. ඊට සින්දියාට ගියා. සෙරප්පුව තමයි හොඳට කරේ 3,77,000. සෙරප්පු බාණ්ඩ ස්නාදින්න 3,75,000යි අනේන එක හාල් මැස් එක තියෙනවා. මැනිකේ මගේ හිතේ මේක කරේ මැනිකේ මගේ හිතේ සින්දු හිට් වෙන කලින්. හරිද ඒ ෂෝට්ස් ගැන. දැන් ඒතර මේකේ අලුතෙන් වීඩියෝස් වගේ දාලා තියෙනවා හරිද? නෑ මේ ටික පාර නෑ. මෙන්න මේක. what is K-pop කියලා අපි අර කොරෝනා දවස්වල කරපේ. ඊට පස්සේ how to dance කියලා අලුතෙන් එකක් පටන් ගත්තා. illegal weapon 2.0 එකට හදපු dance එක කොරෝනා දවස්වල හරිද? ගොඩක් අපරණයි. quality එක පොඩ්ඩ අඩුයි. දැන් ඒකේ Facebook එකේ දාපුවා. ඊට පස්සේ තව set time එකක් තියෙන ඒ ටිකත් මෙතන අප්ලෝඩ් කරන්න ඉස්සරහට. ඒතර ඔයාලා ගෙදර dance කරන්න දුරයි නම් ඒකට අපේ ක්ලාස් එකට බැරි දුරයි නම් මේ වීඩියෝස් බලලා පොඩ්ඩක් try එකක් දෙන්න. කොම් බලලා තියෙන කැප්ටන් අම්මා සුපිරියක් තමයි. ඊට පස්සේ අලුතෙන් පටන් ගත්ත මේ channel එකේ live හරිද? ජොලියට live මේ එකපාර පටන් ගන්න ජොලියට live. පාඩ බෝල හැමතැනම යනවා. ඒක අපි ඉවෙන්ට් වලට ගියාම එතකොට ක්ලාස් එකේ ඉද්දි ඒකත් එක දා සම්බන්ධලා දෙන අපි කාලේ ජොලියට හිටපු ගමන් එකපාර යුකිස් ඉන්න මේ ඉවෙන්ට් එක ඊට පස්සේ මේ ක්ලාස් එකේ කතා කරන්නේ ජනතාව ක්ලාස් එකේ ජනතාව මගේ අපේ ජනතාව ඔය වම්මතින් අල්ලගන්න බා නේ මිනා වෙන්න ලයිව් වලට දැක්කන ඔයාලා හිනා අනේ මොයාලා hina වෙලා ඉන්න ඕන නේද මේ වගේ. හයි. මෙතන මහින්දිලා මල්ලි. හරිද? ඔයාලා දැකලා ඉතින් ෂෝට්ස් වලේ මාරේ කලින් ඇති මහින්දිත් එක්ක මම ඩාන්ස් කරපුවා ඉස්සර. නෑ ළඟදිත් තිබ්බා. මැනිකේ මගේ හිතේ ඒක ඩාන්ස් කරලා තිබ්බ ක්ලාස් එකේ. අනේ දැන් මහින්දි මේ දැන් යාලා මල්ලි. දැන් ඉඳන් බඩගගා ඉන්නවා ක්ලාස් එකේ ඉස්සරහට. ක්ලාස් එකේ ඩාන්ස් වීඩියෝස් ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඈ.
ඒක තමයි ක්ලාස් එක. ඊට පස්සේ අපි කොරියන් කෑම කන්න ගිය එකක් තියෙනවා. මියුසික් hina වෙලා කන්න. ඊට පස්සේ අපි මියුසික් වීඩියෝ අතරතුර ලයිව් එකක් ගියා. විතර ලස්සන ලොකේෂන් ගොඩක් තියෙන හරිද? ඊට පස්සේ අපි අන්තිමට දාපු ලයිව් එක තමයි මේක. ඒක හොඳටම ගියා. ඒක තමයි හොඳටම ගියා. අනිවාර්යෙන් බලන්න. මේක ගොඩක් අනම්මනම් ගොඩක් දේවල් කතා කරා. ආරුගම්මේ විනාඩි 22ක් ඉඳලා. හායි ශර්ලි හායි කාලයි හරිද? එතකොට ඒක තමයි ඒ විස්තරේ. රමෝස් සෝස්ෙන් ලයිව් වීඩියෝස් අලුතින් දාලා තියෙනවා. ෂෝට් ගොඩක් දාලා තියෙනවා. ලයිව් ගොඩක් දාලා දෙනවා. ඊට පස්සේ අපි යනවා මේන් channel එකට අපි යමු අන්තිමට. ඒ ගොඩක් වෙලා යනවා. අනිත් channel එක ඉවර කරගන්න නැත්නම් ඉවර කරගන්න. අපි ගේමින් channel එකට යන්න unedited යන්න. unedited එක. ඒකේ ගොඩක් නෑ. ඒකත් පට කාලා ඉවර කරේ. unedited channel එකේ මේ කෝ ස්ටෙප්. කෝ unedited එක. අටවා ගන්න. මේති channel කොහමරි 6ක් තියෙනවා. දැන් අපි channel දෙකක් බලලා ඉවර කරා. දැන් මේ අපි යන්නේ recap එක. හරිද? අපි අන්තිම මේ දවස් පසුගිය වසරේ ඉඳන් මේ දෙක දාපු වීඩියෝස් වල recap. එතකොට මේ channel එක පටන් ගන්න අවුරුද්දකට වඩා වැඩිද? ඔව් වැඩි. අවුරුද්දට වඩා වැඩි. මේකේ දාන්නේ අපි කෙලින්ම අපේ main channel එකේ දාන්නේ නැති dance. අපිට chat එකේ ඉන්න කට්ටිය අපි හායි පාරක් දෙන්න ඕන. කවිස් සාරසිංහ එතකොට H4 අයාට කතා කරා නොයල් චමින්ද බණ්ඩාර ලුසිෆර් ෂයිනි කැප්ටන් ආයතින් ඔක්කොම බලලා තිනවා ෂයිනි වීඩියෝස් ඔක්කොම බලලා ලයික් කරලා කමෙන්ට් කරලා තියෙන ෂයිනි න අනිවාර්යෙන් බලලා කමෙන්ට් කරලා ලයික් කරලා තියෙන සුවර් තරුන් නිදුල ඉෂාන් ෂයිනි දෙව්මි මෙතුම් ෆර්නෑන්ඩෝ ෂයිනි හයම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන මෙතුම් ෆර්නෑන්ඩෝ ආයි හායි පාරක් දානවා ආයි හායි. ඒතකොට මේ channel එකේ ඊළඟට වීඩියෝ තමයි PC upgrade එකේ වීඩියෝ එක ලක්ස් කීයක්ද කියලා ඒකේ දාන්න වීඩියෝ දැම්ම කියන්න හරි නෑනේ. දැම්ම කිව්ව කියලා ආවුලක් නෑනේ. ලක්ස් 7මාරක රතු මකර අප්ඩේට් එක තමයි ඊළඟ PC build එකේ නම. ඔයාලා අනිවාර්යෙන් බලන්න ඒක හරිද පොඩ්ඩක් PC build බලන්න ආස කට්ටියට සෙට් වෙයි අනිවාර්යෙන් බලන්න මේ channel එකේ ඉන්නේ මේ රමෝස් channel එකේ. ඒතර අපි ඉස්සර කරා මේ channel එකේ live ඇවිල්ලා අනිත් කට්ටියලු අලුත් channel වල අවුල් අඩුපාඩු මොන හරි මේ කියන එක අපි ඒකකුත් ළඟදි කරන්න බලන්න. හරි අද රීකැප් සීන් එන්නේ නැහැ. so මේක දාන්නේ අපේ මේන් එකේ දාන්නේ නැති ඩාන්ස් වීඩියෝස් එකනේ. ක්වොලිටි පොඩ්ඩක් අඩුයි වගේ නම් ටුක්ටක් වගේ. එතකොට අපි මේන් එකෙත් ඒ වීඩියෝ දාලා වෙන තැනක කරලා තිනවා. අන්න ඒ වගේ වීඩියෝස් තමයි මේ ගැන විශේෂකාරී තියෙනවා. මේ ක්ලවුඩ් රියැක්ෂන් එක වීඩියෝයක් තියෙනවා සුපිරි වීඩියෝ. ඒකම සුපිරි. හවනල වෙන මාගේ ඇස පොල් කටු හැන්ද මිට වගේ තියෙනවා. රූපර් ඇකේ ආදරෙයි. ඊට පස්සේ ෆස්ට් ක්ලාස් තියෙනවා මේ ටික ළඟ. තානේ මේක බලන්න. බම් බම් සනුම් බම් බම්. ඔල මේක බැලුවා ඇති මේක මේ ෆෝන් එකකින් අන්එඩිටඩ් වීඩියෝ. ඒ කියන්නේ ෆෝන් එකකින් වීඩියෝ කරපයක් අර මේක මේන් එක දැම්ම මේන් channel එකේ මේක ෆෝන් එකෙන් වීඩියෝ කරපුවා. PJ අයියව විසිට් කරන එක තමයි සුපිරිම. PJ අයියව විසිට් කරන එක. මේකනේ ක්ලවුඩ් රියැක්ෂන් එක. අන්තිමට. නෑනේ. ඒ වෙන වීඩියෝ එකද? ඒ වෙන වීඩියෝ එකමයි. මොකරේ PJ උස්සලා විසිට් කරන්නේ නැත්තේ. ඒක අනිත් පැත්තට තියෙන වීඩියෝ එක පේන්නේ. ඊට පස්සේ බිල්ලා එකක් තියෙනවා අපි ගොඩක් අවුරුදු 4-5ක් පරණ එක. 4ක් විතර පරණ. මේක ඉන්න මයින්ද මෙතන ඉන්නේ. ඔයාලා පේනවනේ මවුස් එක. ඒ දැන් මයින්ද ලොකුයි දැන් මේ වගේ දෙගුඩයක් උස. හායි නෙතුලිජී හායි මාතරෙන්. ඊට පස්සේ අපි දැම්ම මාවනැල්ලේ ඩාන්ස් වර්ක්ෂොප් එකේ වීඩියෝ එකක්. ඒ වීඩියෝ දැම්මා. ඊට පස්සේ අපි PMN දැම්ම අපේ සිංග කම්පැනි එකත් එක්ක කම්පැනි එකේ ටැලන්ට් ෂෝ එකට අපි ඩාන්ස් කරා 15ක් විතර ඩාන්ස් ඇක්ට්ස් 15ක් විතර කරා. එන්නේ ගොඩක් තියෙන. ඒ ටික දැන් එක දිගට දාගෙන යන ගමන් තමයි තියෙන්නේ. මේක දැම්ම ඊට පස්සේ මෙන්න මේක දැම්ම මේක ලස්සනයි.
තමා මේ කොරියෝග්‍රාෆ් කරේ ඔයාලා බලන්න හරිද? හරි ඒ තමයි කූස් ආනතා ෂෝට්ස් දැම්මනේ. මේක ෂෝට්ස් දැම්මා මේ දාලා තියන්නේ ළඟදි දැම්මා ස්ලෝ මෝෂන් එකක් දැම්මා. ඒක බලලා තිනවා ලක්ෂ 4ක්. මේක අපි එඩිට් කරලා එව් එකක්. එඩිට් කරලා. රීඩින් වල ස්ටෝල් ගොඩක්. එම ෂෝට් සෙට් එකක් දැම්ම හරිද? මේකත් එඩිට් කරලා ලස්සන. එතකොට මේ ඔක්කොම තියෙනවා කූ ස්ටෙප් අන්එඩිටඩ් එකේ. අපි ඊට පස්සේ යනවා අපි channel 3ක් ඉවර කරා. කූ ස්ටෙප්ස් එකෙන් දාද්දි රමෝත් channel මෙන්ෂන් කරලා දාන්න. එතකොට ඒ channel එකේ දාන්නේ නැති viewers-ලත් බලනවා. කූ ස්ටෙප්ස් එකෙන් දාද්දි රමෝත් channel මෙන්ෂන් කරලා. ඔව්නේ. ඒ මොන හරි කරමු. ඔය කොන්නේ ගොඩක් ලස්සනයි. thank you. පොඩ්ඩේ මේ අස්සට අදලා තියෙනවා. ගෲප් එකට ඇඩ් කරන්න නම්බර දුන්නට ඇඩ් කරන්න නැහැ. කාට නම්බරේ දුන්නේ? ඔයා මට Instagram එකේ මැසේජ් එකක් දාන්න නැත්නම් Facebook page එකට මැසේජ් එකක් දාන්න. ඉන්නේ දෙකට දාන්න. නැත්නම් අර කූ ස්ටෙප් නම්බර එකට මැසේජ් එකක් දාන්න. 777 745 746. දැන් දාන්න මාද ආයි කියන්නේ නම්බරේ මං ගන්න නෙමෙයි කියන්නේ අද තියෙන නම්බර ඔක්කොම එවන්න කියලා ඊට පස්සේ ඇඩ් කරන්න. හරිද ඔයාලා? don't worry ඇඩ් කරනවා අනිවාර්යෙන්. දැන් අපි channel 3ක් බැලුවා. ඊට පස්සේ අපි යනවා ගේමින් එකට යන්න. පොඩි වෙනසක් කරමු. දාස් බැලුවනේ. ඒතකොට ගේමින් එකේ හරිද වීඩියෝස් දැන් මේකේ ගොඩක් જાති තියෙනවා. ෂෝට්ස් තියෙනවා, ලයිව් තියෙනවා නාන්න. ඔයාලා බලනවා නේද? මේකට හැමදාම අපිත් සමග ලයිව් වලට අපිත් සමග එනවා මෙතනින් කැප්ටන් එනවා, ෂයිනි එනවා. අනික් කට්ටියත් හිටපු ගමන් එනවා. ලයිව් තියෙනවා පැලෙන්න. එතකොට වීඩියෝස් පැත්තට රුකී එනවා. ගියාම අපි දාපු වීඩියෝස් තියෙනවා ළඟදී. අපි යවුම් කොතනද මෙතනද? දැන් ස්ටෝරියක් වගේ දින එක මිෂන් එකක් හරි සුපිරි මිෂන් එකක් වගේ පොලිස් එඩිට් කරලා දෙන ඉවෙන්ට්. ඒක ලයිව් ගිය එක. ක්ලාස් පටන් ගමු. මාතරද කට්ටිය එකෙන් එතකොට පටන් ගන්නම්. 2 steps එකේ දැන් පච්චගේ අලුත් ගෙදර රිවිව් කරා අපි දවසක් ඔයාලා බැලුවා ඇති. අයිබෝවන් වසනාවන් ඔයාලා එක තුල තියෙන්නේ පච්චකේ ගෙදර බලන්නයි මේ තියෙන්නේ පච්චකේ ගෙදර. කොහමද ගෙදර හොඳයිද? කොහමද ගෙදර සැපද? අපි බලමුද ගේ ඇතුළ ඔයේ ඔචායයි. ඔයාලා මේ ගෙදර කලින් දැකලා ඇති. දැකලා තියෙනවා. ඒදා ගෙදර හරිද? ඊට ස්මාරක ලින්ද? ඊට ෂෝට්. අනේ ෂෝට් නෙමෙයි මේක දිගේ. මට එමුණ අයලා ඉන්නේ. දුවන්න. ඊට පස්සේ GTA 6 එකේ අර ගේම් ප්ලේ එකක් ආපු එක ලීක් වෙලා තියෙන YouTube එකට. ඔයාලා දන්නවද? ඒකෙන් තමයි මේ වීඩියෝ එක බලන්න තියෙන්නේ. බලමු. සැප්තැම්බර් 18 තමයි මේ විස්තරය වුණේ. අවුරුදු 17ක පොඩි breaking news. ඔක මං අදහස් බලුවා. සුපිරියක් තමයි. VGA ගණන් අඩු වෙන්න යන්නේ. කෙනෙක් නම් ඔයාලා ලොකු VGA ගන්න බලාපොරොත්තු වෙ හිටියේ නම් මේ වීඩියෝ එක ඔයාලට VGA ගණන් අඩු වෙන එකට ජයවේවා. ඔක්තෝබර් වෙනවා Nvidia 4000 series එක හරිද? ඒතර VGA ගණන් අඩු වෙලා තියෙන දැන් ඇත්තටම අඩු වෙලා තියෙන්නේ. ඔයාලා දැන් ගණන් දන්නවනම් VGA ගණන් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ඊට පස්සේ තමයි how to join RPF video series එකක් ගේනවා කියලා ගොඩක් කලින් ඉඳන් කිව්වා ගේමින් එකේ. මේක 4ක් ගෙනාවා. පළවෙනි එක මෙන්න මේක. finally අපි ගෙනාවා how to join RP server. කොහමද join අප්පට සිරියන්න. RP server එක කොහමද join වෙන්නේ කියලා. ඒකේ join වෙන්න හැටි තියෙන. කියන්නේ GTA අපි අර play කරන game එකට කොහොමද join වෙන්නේ කියලා විස්තර. ඊට පස්සේ ඒක city එකට ආවෙන් පස්සේ මොකද කරන්න කියලා. කඩේ ජැම්මක් ඒක රීසයිකල් කෙල්තනක් තියෙනවා. එතන ගිහිල්ලා ඒකේ වැඩ කරලා අන්න ඒක හරිද? ඊට පස්සේ තියෙන office රම්මා official intro එක. බෝ office රම්මා මේ ටිකේ ගෙනාවේ නැහැ ඉක්මනට ගෙන්නන් ආයේ. ඊට පස්සේ ආජන්ටිනා වස් ෆ්‍රාන්ස් ෆුල් මැච් එකක් තියෙනවා.
ෆයිනල් එක දින්නම් පොඩ්ඩක් ගැම්මනේ ගැම්මට මම පොඩි මැච් එකක් ගහලා ඒක දැම්මා. ඊට පස්සේ ළඟදී දැම්ම අන්තිමට මේ ඊයේ පෙරේද දැම්ම ගිසතියේ. කියලා දෙන්න තමයි යන්නේ. How to join RP server? එප්තල ලයිව් බලන්න. බැලුවම ඔයාලා මොනවා හරි ඉගෙන ගන්න. GTRP servers බලන පියවල් මේ තියෙන එයා පොලිස් GTRP ස්ට්‍රීම් කරන සුපිරි කැරක්ටර්ස් කරන කට්ටියගේ විස්තර තමයි ඒකේ තියෙන්නේ. ඒක අනිවාර්යෙන් බලන්න ඕන ගේම් වල ආසන. ඊට පස්සේ කරා මේ ළඟදී ඊයේදා වීඩියෝ එක. ලයින් නම්බෝ කියන්න තමයි තින් රියල් ලයිව් වලි දාගන්න එපා. මේක ගේම් එකක් චැට් එකේ වලි දාගන්න එපා. මේක ගේම් එකක්. මට කතා කරාද? හරි මං ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ RP ක්වෙස්චන් එක එක්කෙනා අහ ප්‍රශ්න දාන බලන් ගේම් එකදී ස්කේප් වෙන්න කඳු පල්ල වලින් බන්න පුළුවන් ද ෆිල්ම් එකක් වගේ පුළුවන්. ඔෆ් රෝඩ් ඒ විස්තර තමයි ඒකේ තියෙන්නේ. හරිද? ඒතර ෂෝට් වලත් ගොඩක් වීඩියෝ තියෙනවා අපි දැන් පටපට ගාලා යන. කැන්ඩි වල ක්ලාස් කරන්න අදහස නැද්ද? අපි කුරුණෑගල ක්ලාස් එකක් කරනවා. ක්ලාස් කරන මීගමයි කොළඹයි කුරුණෑගලයි ඔන්ලයින් වෙයි. ඒතර කුරුණෑගලකට කැන්ඩියට එන්න පුළුවන්. නැත්තම් ඔන්ලයින් එකට තමයි එන්න වෙන්නේ. මොකද කැන්ඩි දැම්මොත් අර ෆුල් දවසක් ඩිස්මිස් වුණොත් පොඩ්ඩක් ඩිස්මිස් වෙනවා. එහෙම සීන් නැති නේ. ඒ කියන්නේ දැන් අපි ඉස්සර ගොඩක් කරා ක්ලාස් ගොඩක් කරනකොට අර ක්ලාස් ටික 3-4ක් කරලා ඒකට ෆෝකස් එක දීලා ඒකේ කට්ටියව තව අප් කරලා ගත්තී හොඳයි. සා අපිට වෙලාව තියෙනවා සා ඒතර අපි අර ඉවෙන්ට් වැඩයි ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන්. නැත්තම් අර ක්ලාස් 100ක් දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ නුවර බොළොන්නරු ආරමේ ඔක්කොම දාන්න පුළුවන්. හරි. ඒතකොට ක්ලාස් වලම ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්ලාස් විතරක් කරන්න ඕනේ. ඒතකොට නිකන් අර පොතට විතරක් වැටලා වගේ ඔක්කොම බැලන්ස් වෙන්නේ නැති සීන් එකක් වෙනවා. ඒකට හරිය නෑ. ඊට වඩා එහෙම 3-4ක් දාලා බැලන්ස් කරලා ඒතර කොන්සර්ට් කරද්දී එහෙම කට්ටිය බැලන්ස් එක අරන් එහෙම බැලන්ස් කරන්න පුළුවන්. ගොඩක් දුරේ වෙයි ගොඩක්ම කේස් එක වෙලා තියෙන දැන් ට්‍රාන්ස්පෝර්ට් කේස් එක දැන් ඒ කියන්නේ මාසෙට වෙනවා සාමාන්‍ය 20ක් විතර යනවා. හරියට ගණන් හදලා account හැදුවෙන් පස්සේ බුදු සරණයි වෙනවා මේ ට්‍රාන්ස්පෝර්ට් වල විතර. ඒකයි සීන් එක. ඉස්සරහට තව දාන්න try එකක් දෙන්න බලන්න. අපි බලමු මොන හරි කරන්න. ලයික් කරා ලයිව් එකටත් ආවා. ඔය ඔක්කොම වීඩියෝස් බැලුවා. මෙතු සියන්සා thank you. තර මේ ෂෝට්ස් වීඩියෝ තියෙන ගොඩක් හරිද සුපිරි වීඩියෝ ටිකක්. ඒ ටිකත් බලන්න අනිවාර්යෙන් හරි. මේ අන්තිමට දාපු එකේ ය නිලංකාර අහංකාර බලමුකෝ. හා අම්බූ ඇස් දෙක ඉලංකාර වුණා මෙලා ඊට එළියට විලංකාර වුණාට කමන්නේ අහංකාර වෙන්න එපා. ඒක හිතලා කිව්වේ නෑ ඒක කියවුණා ඒ. මේ අනිත් එක මේ මූවිටි නෑනේ මේ සෝමේ අඩෝ මේ පච්ච සෝමේ නෙමේද අඩෝ මේ අපේ වලියක් තිබ්බවා IT නෑනේ කතා කරන්නවත් අලෝ ඉතින් කතා කරන්න වලි වල කතා කරන්නේ ගානවනේ. ඒකනේ දැන් වලි ඒක තියෙනවා තව ඒ වගේ ගොඩක් තියෙනවා හරිද ඔයාලා බලන්න පෙට්‍රල් සෙට් එකක් ගිනි තියෙනවා වුණත් තියෙන පීර ගන්න එකක් තියෙනවා කියලා යනවා යකෝ මෙන්න මේ ගහපල්ල මේ මූ තමයි වතුර කැමේ මෙච්චර වෙලා මිස් බේර ගන්න. ඕකේ සුපිරිම හරිද මං ගිහිල්ලා යූටර්න් එකක් ගහන එක අනේ අර කඩේ ඇතුළේ ගිහලා අනිත් පැත්තේ ගෙන එක IQ level බලන්න කොච්චර පාටි දුනවර එහා පැත්ත ඊට පස්සේ අපි බේර ගන්න ආ වෙලාවට එක්කෙනෙක් ගහන්න ඒක බැලන්ස් කරලා මේ පැත්තට හැරෙව්වා උපිරියක් කරේ තව වීඩියෝ අතර මන් නැස්සේ මාසම එක තමයි ඔක්කොම යනවා මේ ඔක්කොම ඇවිල්ලා ආපු මහ එපා අර ඔක්කොම පැක් වුණානේ මැරුවා හරි මම හැදුවා මෙතන මැරුවා මට අනේ අර කර හිටියේ ඉති කියන්නේ කොහොමද මම පස්සේ ඔයාලා හත තුන් දෙනා තමයි මුලින් ගියේ මට යුගීෂන් එකයි මොකද මේ ප්‍රමෝද් මම දැක්ක අර විෂුවල් ටාස්ක් එකක් කරනවා අපි පොඩ්ඩක් යුගීෂන් වෝට් කරලා බලමු අනේ මාව වෝට් කරන්න එපා මම ස්කිප් කරනවානේ වාත් මාරයි යන්නේ කියන්න බෑ යෝගීස දන්නේ නැහැ යෝගීස කියා මම මැරුවේ නැහැ ඒතර එක යෝගීස එතන ඉඳලා මරලා ප්‍රමෝද් ඉන්ටර්නෙට් ආවා වැඩේ මාර්ක් කරන මම ප්‍රමෝද් එක්ක ඉන්න කිව්වා යෝගීස එතන ඉඳන් මැරුවානේ තමයි ඔක්කොම යනවා කොහොමද ටිකිරි මොලේ එක මාස්ටර් මයින්ඩ් යාර ඊට පස්සේ ඒ වගේ ෂෝට්ස් තියෙනවා අපි ලයිව් දාපුවා දිගටම දෙනවා අපි අවුරුද්දක විතර ඉඳන් බැලුවොත් නිකන් වීඩියෝ බලන්න නැතුව අපි බලමු මොනවද ගේම්ස් ගෙනල්ලා තියෙන්නේ කියලා 1 year ago අම්මා ගොඩක් තියෙනවනේ
සිරිපා කරුණාව අපි කරා ඊට පස්සේ කට්ටියම එක්ක ඊට පස්සේ මූවින් අවුට් පොඩි ගේම් එකක් කරා ඊට පස්සේ පොඩි ගේම් එක ඊට පස්සේ ක්‍රිකට් ප්ලේ කරා ගොඩක් ඊට පස්සේ බර්ගර් කඩේ වැඩ කරා අපි කාර් බර්ගර් කඩේ ගොඩක් වැඩ කරා පාත් ඊට පස්සේ ෆෝර්ට්නයිට් අප්ඩේට් එක ෆෝර්ට්නයිට් ගැව්වා ඊට පස්සේ ඔෆිසර් අම්මා ආයි ෆෝර්ට්නයිට් ඊට පස්සේ ආතල් සිටි එක ලයන් පටන් ගත්තා යන්නේ ආතල් සිටි එක අමුතු අමුතු දේවල් කළා ආතල් සිටි එකේ මේ මර අලුත් ක්‍රීචර් කෙනෙක් ඇවිල්ලා ලැක් කරා ඊට පස්සේ අලුත් ඉස්කෝලේ එකක් කරා ඊට පස්සේ බර්ගර් වික්කා ගයක් කැඩුවා අන්න ඒ වගේ දේවල් කරේ පච්චෙක් අවුරුදු පැය 12 ලයිව් එක මේක සබස්ක්‍රයිබර්ස් 15000 10000 වුණාම කරපු එක 10000 වෙන්නේ 15000 10000 වුණානේ ඒකනේ පැය 10 ලයිව් එක ආ 20 වුණාම පැය 10 ලයිව් එක කරා දා මේ ගේම් එක ගාව ඊට පස්සේ රෙස්ලිං එක උදේ වෙනක ඊට පස්සේ ෆෝර්ට්නයිට් ප්ලේ කරා ඉදාම පැය 12 ලයිව් එක 3කට කැඩුණා ඇත්තට දන්නේ නැද්ද ඊට පස්සේ අපි හුරුත් එක්ක ඔෆිසර් අම්මා ඊට පස්සේ ආයේ මේ මණි ආවා අර ජයන්ත විද්‍යාන්නේ එදා ප්ලේ කරා ඊට පස්සේ රාම්මා ඊට පස්සේ පච්චගේ අලුත්ම සුපිරි වණ්ඩිය ගත්ත එක තියෙනවා පච්චේ වාහන 5ක් ගත්තා ඉතින් ඊට පස්සේ ආයෙ ජෝන් වික්කයි අභීෂණයට ආවා ඒක බැලුවද ඒක සුපිරියක් ඈ වෙන්න ඕන ජෝන් වික් වගේ මම ෆේස් එක කොහොම ඒක සුපිරි කොහොමද ප්ලේ වෙන්නේ නැද්ද නෙට් කැපුණාද ඉවරද දැන් නෙට් එක ඉවරද කොහොමද උන්නේ ඔයාලා මා හොඳට ඇහෙනවද හලෝ දාබි වර්ච් එකක් එක තමයි සිට්ලයි මගේ වොයිස් එක හොඳයිද කොහොමද කැම්මද චයිනි පෙරේර රමෝන් නොයල් චමින්ද බණ්ඩාර හායි චෙනිත ඩාස් කාට්ටයක් දාන චෙනිත ගොඩ කාලේ පස්සේ ඒතර පච්චේගේ ඊට පස්සේ බෝසෝන් ප්ලේ කරා ආයේ හොල්මන් අතල් සිටි ගාර වෙසබ් බාන්න ගියා හොල්මන් බාන්න ගියා ඊට පස්සේ ජජ් කරන්න ගියා තව සිටි එක වැඩකට මොකේද ශ්‍රීවර්ස් එකේ දැන් ඒක නෑ හැබැයි ඉස්සර තිබ්බ සුපිරියර් ශ්‍රීවර්ස් එකේ ජජ් කරන්න ගියා ජජ් බෝඩ් එකේ ඉඳන් ඩාන්ස් කම්පිටිෂන් නෑ ඒ කොයි ජජ් බෝඩ් එකේ කොයි ජජ් බෝඩ් එකේ මම ඉඳගෙන ඉන්නවා සුපිරි ඩාන්ස් තිබ්බේ නෝමල් ඩාස් බෝඩ් ජජ් බෝඩ් වලත් මම ඉඳගෙන තියෙන ගොඩාක් ඒතකොට ගේමින් ජජ් බෝඩ් එකේ හිටපු පළවෙනි පාර තමයි ඒක සුපිරියක් තමයි කම්පිටිෂන් එක ඊට පස්සේ වයිසේජ් ප්ලේ කරා හොල්මන් ගේම් එකක් පුදු අම්බු ඊට පස්සේ ක්‍රිකට් ප්ලේ කරා ෆෝර්ට්නයිට් ස්පෙෂල් ඉවෙන්ට් එක බලුවා ආයෙ පස්සේ ආයෙ රාම ගෝල්ෆ් ගේම් ගැහුවා ලයන්ලා චබිලා සෙට් එකත් එක්ක ඊට පස්සේ PUBG ප්ලේ කරා දවසක් ඊට පස්සේ Assassin's Creed 4 එක පටන් ගත්තා Black Flag එක දවස හැබැයි ඊට පස්සේ කට්ටිය ඉල්ලුවා ඒක ගැහුවේ නෑ ඊට පස්සේ ඒතකොට Nintendo Switch ප්ලේ කරා දවසක් ප්‍රමෝද් එක්ක ඒක සුපිරිය ඊට පස්සේ Days Gone ප්ලේ කරා අතල් එකට ඒකත් එක දවසයි ගොඩක් ගේම අර සමහරගේ try කරලා බලනවා සෙට් වෙනවද නැද්ද කියලා සෙට්ම වුණ නැත්නම් ප්ලේ කරන්නේ නැහැ ඉතින් සෙට් වෙනවා නම් ප්ලේ කරන්න මම කැමති වෙන්න බෑ ගේම් එක පොඩි මේකත් සුපිරිය දාත් සුපිරිය අතල් ළඟත් ප්‍රමෝද් අපි දැන් ඊට පස්සේ යනවා ඩාන්ස් මේන් channel එකට හරිද සපුර්ණා දේවින්දි හායි ඔල් කොමෙන්ට් ඊට පස්සේ අපි ගැහුවා MOE Myth of Empires ඒක නම් ගොඩක් දවස් ගැහුවනේ දවස් 4-5ක් ගැහුවා මම මාලිගාවක් ඇද්ද ඊට පස්සේ ඒකේ කාලේ ඉවර වුණා ඊට පස්සේ යුනියන් ඔෆිස් එකේ ප්ලේ කරා අම්බෝ ගේමින් ඒවා වීඩියෝස් කොට දෙයියනේ මම අර මේ බඩු ටික දැම්මයි අන්තිමට මං හදුවා මාලිගාව මගේ සුපිරියර් චාන්චින් චොන්චා ඊට පස්සේ ෆුට්බෝල් ප්ලේ කරා රිව්යු පොඩිය දුන්න රිව්යු එකක් තියෙනවා ඊට පස්සේ ෆ්‍රී ෆයර් ප්ලේ කරා දවසක් ඕකට අපලුත් ගේම් එක කියලා two steps dance studio channel එකට යමු පොඩි තොලියක් ගන්න ඉතින් ඒ ගේම් එකක් ගන්න ඊට පස්සේ ක්‍රිකට් ප්ලේ කරා ක්‍රිකට් ඔයාලා දන්නේ නැති අන්තිමට ක්‍රිකට් ටූර්නමන්ට් එකක් තිබ්බලා ලයන්ලා චබිලා ඔක්කොමත් එක්ක අන්තිමට කවුද දින්නේ රම්මා හොඳයි දිනේ යන්නේ ඒකෙන් ලක්ෂයක් හම්බුණා ඒකෙන් 50000ක් තමයි ළඟදී කරපු චැරිටි වෙඩිට දාලා තිබ්බේ තුරු 50000 දැම්ම VG එක දැන් VG කරන් තියන්නේ ක්‍රිකට් ප්ලේ කර ලක්ෂ දෙකේ ටූර්නමන්ට් එකේ ලක්ෂ දෙක කියන්නේ ලක්ෂයක් දින්න එක්කෙනාට දෙවෙනි 50000 එහෙම දැකි ඊට පස්සේ මන්නස් ප්ලේ කරලා දෙනවා කට්ට එක්ක ඊට පස්සේ GTA ඊට පස්සේ GTA ක්‍රිකට් වොසෝන් GTA FIFA GTA අම්බෝ ගොඩක් කියන කාරණේ මොකද්ද මේ 아무තු ගේම් එකක් ප්ලේ කරා මනියලත් එක්ක Minecraft ප්ලේ කරා දවසක් මුණින් Minecraft කම්පිටිෂන් ජජ් කරන්න ගියා හරිද ඊට පස්සේ Minecraft ප්ලේ කරා CWR එකේ ආයෙ දවසක ප්ලේ කරමු FIFA ඊට පස්සේ අපි GTA ෆ්‍රී එකක් දුන්නා අපිට අර
අර මොකක්ද ටික්ටෝ මොකක්ද එකකින් චමග පිටස් එකෙන් හම්බෙලා තෑග්ගක් එක මං කිව්වා කට්ටියට දෙනවා කියලා. ෆ්‍රී එකක් දුන්නා ආයෙ දවසක් ෆ්‍රී එකක් දෙන්න. ඒ වෙලෙම දීලා ඒ වෙලේ මං කමියුනිටි පේජ් එකෙන් දැම්මේ දුන්න එක. ඒතර හයි ක්වොලිටි ග්‍රැෆික් එක ප්ලේ කරා අන්තිමට අපි පච්චේ අන්තිමට ප්ලේ කරේද? ඔව්. උප්පිරි ක්වොලිටියට ප්ලේ කරා. අනෝ ග්‍රැෆික් බලන්න. ඒක ලස්සනම ට්‍රාන්සිෂන් හදලා දෙන හරිද? තව ඉස්සීද ඔයාලා මතක් කරන්න අපි එතන දෙන්න ඕන හරිද? මොකක් හරි එකක් ගියා. ඕ ක්වොලිටි එක නමුත් මා මතකද? දනිදු. දන්නේ කිව්වේ. බෙරන්. දිරිසුරු ගැම්මක් ගමු. එක් කරා ඊට පස්සේ ළඟදී අපි පටන් ගත්තා අහරණයි අනියත් එක ආයි බීසනේ පටන් ගත්තා මේ බෙට්ටස් මිස්ටර් යාගේ මල්ලිත් ආව හින්දා අපි ඒ බීසනේ එක දවසක් කරා වැලන්ටයින් බීසනයක් වැලන්ටයින් දවස්වල වැලරන් ප්ලේ කරා ගොඩ ගාන පස්සේ ඊට මේ ටික අන්තිම සන්ස් ඔෆ් ෆොරස් ප්ලේ කරා අන්තිම එක මට ප්ලේ කරන්න බැරුව ගියා දාට පස්සේ දවස් උදේම වැඩ වගේ තිබ්බින්ද මම ප්ලේ කරේ නෑ නැත්තම් උදේ පාන්දර 4 පාරක් ප්ලේ කළා ඊට පස්සේ වැඩේ පොඩ්ඩක් ඩිස්මිස් ඔයාලගේ බැලුවද අර කැලේ ගස් කපලා එහෙම බිල්ඩින් හදලා ඒකට ඊයේ ප්ලේ කරා Elden Ring Day 1 කිරිලියා කලෙත් කරලා එහෙම ගෑම් ඒකේ මත් සුප්‍රියත් තමයි බලමු මේ කියනද නැද්ද ඉස්සරහට ඒක තමයි රමෝත් ගේමින් channel එක අපි දැන් channel 4ක් ඉවරයි අන්තිම channel දෙක Two Step Dance Studio එක අපි නිකන් සරලව ගිහලා main channel එක මේක ඒකට මේකේ shorts දාලා තියෙන ඔක්කොම class videos තමයි හොගාලා දාලා තියෙනවා ඔයාලා බලන්න අනිවාර්යයෙන් හරිද class videos ගොඩක් තියෙනවා class shorts ඊට පස්සේ තියෙනවා live අපේ ට්‍රොෆි කැබිනට් එක විවෘත කරපු එකේ ලයිව් එක තියෙනවා. ඒක වැදගත්. කට්ටේ මුණු කොහොමද? ස්පෙෂල්. ඒ අවුරුදු ගානේ හදන්න හිටපේ අපි ක්ලාස් එක හැදුවා කොහොමද ට්‍රොෆිස් ටික ලස්සන දීලා ලයිස් දාලා සුපිරියර් ලස්සන. ඒතකොට එයාලා මොටිවේට් කරන කම්පිටිෂන් වලට යද්දීම එයාලා දිනන්න try එකක් දෙනවා. කමසුත් බලමුද ඔක්කොම බලලා තියෙන කියලා ෂයිනි කියනවා ඒක මාරු ඔක්කොම මරු කියලා කියනවා සුපිරි කියලා රමෝත් මා මතකද දන්නේ ලයිව් ඔක්කොම බලලා තියෙනවා මම කමෙන්ට් කියනවා ඊට පස්සේ ෂෝට්ස් තියෙනවා ඊට පස්සේ වීඩියෝස් ගොඩක් තියෙනවා දැන් අපි කලින් වීඩියෝස් ඔක්කොම දාලා ඉවර කරා ක්ලාස් සීරීස් දාන්න තියෙන ඔක්කොම මෙන්න මේ සීරීස් එකේ ගොඩක් කල් මේ අවුරුදු 3-4ක් කළා ඒකේ අන්තිම ටික ළඟදී දැම්මා මේ පටපට ගාලා මේ සෙට් එකෙන් පස්සේ ඉවර වුණා ඊට පස්සේ මෙන්න මේ කාලේ ඒවා සෙට් එකකුත් තිබ්බා. මෙන්න මේ පොල් කටුව හැන්දේ මේ සෙට් එකක් දාලා ඉවර කරා. කොහොමද ගොඩක් ඉතින් ඉවර ගියා. ඊට පස්සේ we how to join two step පිටත් වෙන බා. ඔයාලා අලුතෙන් ක්ලාස් එකට එනවනම් අන්න මේ වීඩියෝ බලලා එන්න ඒකේ ඔක්කොම විස්තර තියෙනවා කොහොමද join වෙන්නේ. How to join two step video how to join GT නේ how to join two step video ඊට පස්සේ අපි අලුත් වීඩියෝ සීරීස් එක පටන් ගත්තා ඒ වීඩියෝ සීරීස් එකේ 50ක් තියෙනවා යාළුවනේ වීඩියෝස් 50ක් කරලා තියෙන්නේ ඇත්තටම පළවෙනි වීඩියෝ එක දැන් 177 බලලා තියෙන ඊට පස්සේ වීඩියෝස් සේප් එක බලලා තියෙන ඊට පස්සේ වීඩියෝ දැන් මෙතන 4යි එතකොට ෂෝට්ස් දාලා තියෙනවා මේන් channel එකේ 4ක් විතර 8ක් විතර දාලා තියෙනවා එතකොට 50න් තව 8 ඔක්කොම 10ක් කියමු තව 40ක් තියෙනවා හරිද? ඉක්කොට ටික ටික දාන්නම් කොහොම හරි අපි. ටික ටික හරිද කොහොම හරි දාන්න ඒකේ ගොඩක් වීඩියෝ වල 10% විතර මම ඇතේ. අනිත් ඔක්කොම වීඩියෝ වල 90ක් විතර ඇත්තේ 120ක් විතර මම ඉන්නවා. 80ක් විතර ඉන්න අපේ ක්ලාස් එකේ අලුත් පොඩ්ඩෝ ඉන්නවා අලුත්ෙන් ආපු ලොකු අය. එයාලගේ ටැලන්ට්ස් තමයි තියෙන්නේ. ඔයාලා ඉතින් අනිවාර්යෙන් වීඩියෝස් බලලා එයාලගේ නමුත් මම ගොඩක් වෙලට යටින් හරි දානවා කැප්ෂන් එක හරි වීඩියෝ එක හරි. එයාලා කමෙන්ට් කරන්න ඔයා හොඳයි මෙයා හොඳයි කියලා. ඒතකොට එයාලට ගැම්මක්. හරිද? අපි යන මේන් channel එකට අන්තිම channel එක රීකැප් කරන්න යන්නේ මේකේ තියෙනවා වීඩියෝස් අම්බාන්ට අද දාපු වීඩියෝ එක අද වීඩියෝ දෙකක් දැම්මා පුජාක් දැම්මා මේ සුපිරිය බලමු chat කරලා තියෙන කවුද කියලා පේනවනේ chat එක දැන් මං ඉන්නේ අනිත් channel එකේ ඒක හાર્ඩ් දාන්න බෑනේ උස්සරණ අයියා හදතුන් සුප්පතනවා මම මුලින් ඔයාගේ ඩාන්ස් එකක් දැක්කේ චැම්පියන්ස් ටාස් වල. එදා ඉඳන් අද වෙනකම් ඔයාගේ ෆෑන්. ඔයා ඇත්තටම ගැම්මක් අඹ ඇටේ. ලහිරු සුබසිං. thank you ශර්ලි ජයසූරියදාස අම්මෝ ඒක වෙනම එකක් සුපර්
thank you Shirley. ප්‍රදීප දාලා තියෙන සුපර් අයියේ කියලා. දයානා උද්දේශික ගැම්මක් ඒක වෙනම එකක්. දාලා තියෙනවා ලිමාෂා වාව් ඒක වෙනම ඩාසයක් ගින්දර. ඒතකොට පට්ට අමුතු එකක් තියෙනවා හැබැයි කියලා වෙනවා. ගැම්මක් ඒක නම් ගේ ෂයින් දාලා තියෙනවා. ජිත්මි ලෙහන්සා දාලා තියෙනවා වූ කියලා ජිත්මි ලෙහන්සත් හැම එකම කමෙන්ට් කරන අනිවාර්යයෙන්. ලස්සනයි රමුද්දයි කියලා සපුරන දාලා තියෙන රුකිත් හැම එකම කමෙන්ට් කරනවා. වාව් ඒක මරුකේ දාලා. මං කොහොම කියවනේ දැන් මේ වීඩියෝ දැන් අන්තිමට දාවි. අපි මුලින්ම බලමු ෂෝට්ස් ටික ලාවට ටච් කරන් ගිහිල්ලා නේ ලයිව් ටික. මේ දැන් මේන් channel එක ඔයාලා දන්නවා ඇතිනේ මේ මේන් channel එක subscribers දැන් 3,13,000 තියෙනවා. මේක මිලියන ගහයි අවුරුදු කීපයක් යද්දී. ඒක ඔයාලා දිගටම ඉන්න අපි මේ channel එකේ දිගටම දාන වීඩියෝස් දන්නවනේ. ලයිව් ළඟදී අන්තිමට කරලා තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක. 2,75,000ක් වුණ දවස්. ඇති අන්න අපි ලයිව් ආවා. අපි තුන් පාරක් ලයිව් ආවා තුන් පාරක්. මාස 8කට ඉස්සර දාලා තියෙනවා. එතකොට මාස 8කට පස්සේ subscribers ලැබිලා තියෙන 25000 35000 40000ක් විතර. ඇති. හොඳටම හොඳයි. සිත් පිළියන්සා මේකේ නිල් පාට කරලා නැද්ද? දැන් කරා. එක්සෑම් එකට පාඩම් කරන්න ASCII ලයිව් බලන්න ආවා. ඈ? පච්චසෝමේ මේක ඈ. ඒතර ෂෝට්ස් දාලා තියෙනවා අම්බාණ්ඩ කියන අම්බාණ්ඩ දාලා තියෙනවා. මොකද ෂෝට්ස් දාපු දවස් හොයාගන්න. අම්බාණ්ඩ ෂෝට්ස් දාලා තියෙන. එතනින් හිට්ම ෂෝට්ස් ටික අන්තිමට දාද ෂෝට්ස් වීඩියෝ දෙකක් දැම්මා. හරිද මේ ඉස්සෙල්ලා පෙන්නපු වීඩියෝ එකයි මේකත් දැන් sorry එක්කෝ ලයිට් එකක් තෑ මිස් කරලා සුපිරෙක් කරා. ඒතකොට මේක නැගලම ගියා මේ ටිකේ. ඒක නෝමල් ඩාන්ස් එකකින් තියෙන අපි ලයින් එකක් විදිහට වෙනස් කරලා රවුමට ගිහිල්ලා ගැරගිලා රවුම හැදෙන විදිහට වෙනස් කරලා අපි ඉවෙන්ට් වලට දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ලස්සනයිට කරන්න. ඒතකොට අපි අලුතෙන් ගත්ත වෙනුක් වල දැක්කද අපි දාලා වෙනුක් සෞම්‍ය TikTok එක කළා. ඒක සුපිරි හින්දා ඒක අපි මේ channel එකේ දැම්මා. तू होगी 1 2 2 ओ कुड़िए what to do ओ हो गई मुंडे दी ඒ වගේ අලුත් කට්ටිය වීඩියෝස් ගොඩක් මේක දානවා. යාළුවා කියලා තින්නේ ක්ලාස් එකේ ඔක්කොම ඔයාලා හොඳ TikTok කරොත් එවන්න නැත්තම් කියන්නේ. එතකොට ඔයාලා මම දකින්න දැක්කම මේන් channel එකේ ඒව දානවා. හැබැයි හොඳටම කරලා තියෙනවනේ. ඉතින් මේක සුපිරි channel. ඒ කියන්නේ ජොලිය කරාම හරි. එහෙම කරොත් අපි දානවා මේ මේන් channel එකේ. ඒතකොට ඔයාලා දැනගන්න ඔයාලා. ඒතකොට එයාලත් ආස. එතකොට අපි දැන් මෙහෙම අපි වැඩිපුරම බලලා තියෙන වීඩියෝස් බැලුවොත් තව ඔව් අපි මාතර වීඩියෝක් කරලා ළඟදී ඒකත් බැලුවා කට්ටිය. මන්සා ඉන්නවා. එතකොට ෂෙනා ඉන්නවා. හිරු ඉන්නවා. ඒකේ සුපිරි ඩාන්ස් කරා. ඒතකොට තාම නම් බලන්න. මේකත් මේකේ මේ දුමක් එන්නේ. අන්න ඒක ෂෙනා තමයි ගැහුවේ. දුම අරන් දිව්වා එහෙට මෙහෙට. අපි දැන් මියුසික් වීඩියෝ ගියේ මියුසික් වීඩියෝ දුම අර දුම කලර්ස් ස්මෝක් එක ඉවර වුණා. නෑ එයාලා ගහලා එයාලට එකක් වැඩි වුණා. වැඩි වුණ එක අපිට දුන්නා. එයාලා thank you. ඒක දුන්නේ හින්දා ඊට පස්සේ අපි ඒකෙන් වීඩියෝ එකක් කරා. ඒක පටගාලා විනාඩි වගේ ඉවර වෙනවා. ඔය ස්මෝක් එකේ පොඩ යනනේ සෙනා මම මෙහෙම නෑ දුර. හෙලෝ අංජන දේශාන් හයි. බලමු මේක මොනවද වැඩිපුර බලලා දෙන්නේ. හුලම් බනිස් බිලියනක් බලලා දෙනවා. උල්ලං බනිස් වගේ දනිස් තිබේ වැනෙනවා. තදං කොකිස් යමං වැනිස් පපුව කියනවා. එන්න නංගෝ මගේ පන ගන්න බබෝ කරටම උඹව අරන් රබම් පලං කැන්දන් යන්. ඊට පස්සේ පැණිහන්ද 9,81,000යි. ඒකනේ වන් ෂොට් වගේ ගත්තා. උලම්බනිසත් ඒ වෙලේ පොඩ්ඩක් කියලා දුන්න පටකාල කරා. ෂොට් එක පොඩ්ඩක් කියපන්. මේක නම් ටික වැඩිපුර ප්‍රැක්ටිස් කරා. ඊට පස්සේ ආලේ මල්ලේ ගන්න ටික වැඩිපුර ප්‍රැක්ටිස් කරා. කැම් එකේ ක්වොලිටි එක දැන් තමයි හොඳටම පේන්නේ. ඕ එක එක දවස්වල මේ ක්වොලිටි එක හොඳටම පේන්නේ. එක එක දවස්වල මට හිතා ගන්න බැරි වෙන්නේ. අද දවසේ හොඳට පේනවා. අර සීන් එක මේක. අනේ මම නිල් පාට කරන්න. හරි නිල් පාට කරන්න. අයියෝ නිල් පාට කරන්න. 60,21,000 ආලේ මල්ලේ.
එක සුපිට ඊට පස්සේ අයියෝ සාමයේ ගියා Facebook එකේ හෙනට ගියා අයියෝ සාමයේ එනක වේනා பொய் பொய்யா சொல்லியே மத்தினது போதும் மனசாட்சி நீ விலை பேசினாய் அட நீ சொல்லு நீ மனசனா ஐயோ சாமி நீ எனக்கு வேணாம் பொய் பொய்யா சொல்லியே மத்தினது போதும் අයියෝ සාමයේ ගිහින් සුමාරියාගේ නෑනේ එක තියෙන නානේ පල්ලක් 84ක් நும்பை மகிதம் யாயே மலக்கி பீரன் ඒතර මේ ඩාන්ස් එකේම අර ගොඩක් කල් ප්‍රැක්ටිස් කළා එහෙම නෙමෙයි මේ ඉදාම ගියා පැය කාලක් ප්‍රැක්ටිස් කරා ෂෝට් මොනිටයිස් කරන්න පුළුවන් නේද දැන් ෂෝට් මොනිටයිස් කරන්න පුළුවන් ආව් ලොකුවට එහෙම එනවද කියලා තාම මම හොයලා බැලුවේ නැහැ මීට බාන්න ඒ තමයි සින්දු තියෙනවා සින්දු තියෙනවා 50 හරි මොකක්ද තියෙනවා තින්දුරක් නෑ යාරේ මේක සුපිර ඊට පස්සේ තව ගොඩක් තියෙන සඳ කුමාරි සෆල් එක තියෙනවා මැණික් වගේ දිනේ විසඳ කුමාරේ මගේ මනහනේ ටක් 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 කුමාරි මගේ මනාල සඳ කුමාරි දිනා ඊට පස්සේ තව හිට්ම වීඩියෝස් වෙලා තියෙන්නේ අලුතෙන් බොම්බයි මට එක බොම්බයි මට එකේ මේක ඇත්තට නටන්නේ මම නෙමෙයි මේක ලැස්ප ඉන්නේ ගොඩක් කට්ටිය මම කියලා කමෙන්ට් කරලා තිබ්බා ඒක ලැස්ප ඉන්නේ මම නෙමෙයි ඊට ගජමන්න ඕනේ ඒක වල දෙකද ලේලනා එක අපි ජොලිට කරා නැසුනාගේ ස්ටෙප් ටික ඊට ට්‍රැක්ම ටික්ටොක් 4ක් තියෙනවා ඒක මේ ටික හොගාලා ගියා හලෝ මචං මම අද කතා කරන්න ඕනේ ඔයාලට බඩ වැඩිද ඔයාට බඩ ලොකුද එහෙනම් මේ බලන්න ඔයා මොනවද කරන්න ඕනේ බඩ අඩු කරන ආසයිද එහෙනම් මේ බලන්න තේන ඉස් බොම්බෙමට how to dance බොම්බෙමට එක සුපිරියට නැගලා ගියා ඒ ඩාන්ස් එක ගොඩක් කරලා තිබ්බා ඒ ඩාන්ස් එක කොහොම කරපුවා එකතු කරලා වීඩියෝයක් හදාන්න කියලා මම ප්ලෑන් කරගෙන තාම කරගෙන බැලුවා ගොඩක් කරලා තිබ්බා හරිද ගොඩක් කරලා තිබ්බේ ඩාන්ස් එක වීඩියෝ එක සුපිරියක් තවල් නේන ඩාන්ස් එක ඒක ඔබ දෙස එක එළමනෙත යොමානේනා ඒ නැවත ඒකත් මේ ඩාන්ස් එක හදපු දවසේ තමයි මේ වීඩියෝ එක කරේ ටිකිටස් නේන 2 නේන part 2 එකත් 49,000යි තව චුට්ටයි ලක්ෂ පාඩ මේ අන්තිම ළඟදි කරපෑ මේකත් ඒකත් ලක්ෂ 4.7 ලක්ෂ 4.78යි ඒ ගොඩක් තියෙන ෂෝට්ස් වීඩියෝස් වල views normal වීඩියෝස් වල ගොඩක් එහෙම views නැහැ ඒ තවුලක් නැහැ අපි වීඩියෝස් දාලා තියෙන සුපිරියට ගොඩක් අපි බලමු මොනවද දාලා තියෙන කියලා දැන් අපි channel මුනිම බැලුවා රමෝත් channel එකේ ඊට පස්සේ රමෝත් shorts එකේ ඊට පස්සේ රමෝත් gaming එකේ ඊට පස්සේ cool unedited එකේ cool steps එකේ දැන් රමෝත් cool steps එකේ live බැලුවා short බැලුවා මොකද තත්ත්වය කියලා ගිය අවුරුද්දේ ඉඳන් මේත් එක් වෙනක හරියද මං හිතුවේ රමෝත් දයි කියලා හැබැයි නෑ දැන් මේ ප්‍රථම තාත්තා මාදිරි කියන්නේ මම නෙමෙයි ඉතින් මම කැගා හිටිය ඇතිතර අඩඩ ඒ නෝමල් වීඩියෝස් ටික දැන් බලන්න යන්නේ. ඒතර මෙදුසගේ ට්‍රේල් එකේ අපි මෙදුසා ඩාන්ස් එක හදපු එකේ ට්‍රේල් එකේ මුල තප්පරති එඩිට් කරේ දීමන්ත සුපිරියර් එඩිට් කරා. හරිද? ඒක ඔයාලා අනිවාර්යෙන් බැලුවා ඇති. බලන්න ආයෙත්. එඩිට් එක නම් සුපිරිය. දීමන් තමයි එඩිට් කරේ. නිකන් අමුතු පාට ලෝකයක් දාලා එඩිට් ඒ එක ජාතිය සුපිරිය එඩිට් කරලා තිබ්බා. මේ සමල්ෂා නුගලවද්ද. එතකොට අපි අපේ chat එකේ හරි අපි මොකක් හරි මේ channel එකට ගිහලාම දාන්නේ අපි RM කියලා තමයි දාන්නේ. අපි ඉස්සර හදාගත්ත එක සයින් දැන් මතක් කරලා දිනවා RM. ඔයාලත් RM පාරක් දාගෙන බලන්න මම කවුද ඉන්නේ කියලා මම බලන්න. RM කියලා කමෙන්ට් කරන්න. එතකොට මේ වීඩියෝ ලයික් උත් කරන්න. RM කියලා කමෙන්ට් කරගෙන යන්න දිගට RM කියලා හරිද? ඒකේ RM කියන්නේ මේ
රම් නැත්නම් රමුද් මාලක. ඔව් ආරෙම් දාගෙන නම අවසාදි රුකි සපුර්ණා චමල්ෂා අංජන දේශාන් ගැම්මත්තා අංජන දේශාන් නිල් පාට නැද්ද? අංජන දේශාව හැම චැට් එකට එනවා. ගැම්මත්තා. එතකොට ෂයිනි මෙතු සිහන්සා රුකි හිතිනි STB චමි මෙතු සිහන්සා ඕගාලා අනේ මට අතුරක් දෙන්නකෝ කියලා යස්සේ කියනවා STB චමි දෙන්නම් Mr. TK සුපුන් ශ්‍රී සුපුන් සි පේන්නේ නැහැ අද හරි චිත් මිලියන්සා රුකි කොනම් ටික කිවනේ අනේ මටත් ඕන හා ඔයාලට අතුරක් දුන්න දැන් අතුරුමයි ඔක්කොම ඒක තමයි ඊට පස්සේ අපි මේකේ වීඩියෝස් බලලා ගියොත් අපි දාලා ඇති කොච්චරක් දාලාද මේන් වීඩියෝස් 20ක් විතර 1 2 3 4 ගත්තා 4යි 8යි 12යි දැන් මේකෙන් පස්සේ කියන්න තව ඉස්සරහට එන වීඩියෝස් ටිකක් ඔටින් ලාවට කියන්න හරිද 4යි 8යි 12යි 16යි 20යි 24යි 28යි 32යි 36යි 40යි 44යි 48ක් විතර 50ක් විතර දාලා අවුරුද්ද ඇතුළත මේ අවුරුද්ද ඇතුළත ඔයාලා මේන් වීඩියෝස් 50ක් බලලා තියෙනවා ගැම්මක් තමයි විරාමයක් දාලා තියෙනවා මම ඒකට හරි ආසයි සද්දෙට බාන්න ඕනේ හරිද ලයිට් ඔෆ් කරලා වගේ කරන්ට් ගියලා කරන්ට් නැහැ නේ ටෝටල් views කීයද එහෙම එච්චර හොයන්නේ නැහැ නේ views තරම්ම නම් එහෙම අවුලක් නැහැ ඇතිනේ ෂේප් එක views තරම්ම හොයන්නේ නැත්නම් අපි ගොඩක් dance videos තියෙන සහ music තියෙන හින්දා copyright අනිවාර්යයෙන් වදිනවනේ ඒකින්ද views ආරම්භන හොයන්නේ හැමෙන් ලොකුට දෙයක් වෙන්නේ නැති නිසා ඉතලා සමහරට views තියෙන සමහරට views නැහැ ඒකේ මගේ කමෙන්ට් එක පින් ආව් පින් කරලා how to explain shiny comment එක ඊට පස්සේ full happening wedding dance එකක් තියෙනවා ice cream dance surprise dance ultra pro max තියෙනවා නෑරම බලලා ගොඩක් කට්ටිය ඉන්ස්පයර් වුණා ඉන්ස්පයර් ඒ කියන්නේ ස්කූල් ස්ටෙප් ෆුට් සෆාරි තියෙන ෆුල් ස්ටෙප් ෆුට් සෆාරි පළවෙනි එක හරි අපි මුලින්ම කරපු එක. එතකොට මේක දෙකත් කරා. තුනේ ඉන්නේ තුනේ සමහර එඩිට් කරොත් එන්නේ පොඩි අය ඉන්නේ. ඒක තාම දැම්මේ නැහැ. තව ගොඩාක් වීඩියෝ එඩිට් කරන් තියෙනවා. හරිද? මම කියන්නම් තව එඩිට් කරන් තියෙන වීඩියෝස් ලිස්ට් එක පොඩ්ඩක්. ගොඩක් තියෙනවා. ඩීටේල්ස්ලා ආයෙ හොයනවා කියලා මම මේ කියන්නේ. හිප් හොප් ක්‍රිස්මස් කියනවා ඊට පස්සේ නිකම්බ ඩාන්ස් වර්ක්ස් විස්තර කරපු එක හයිලයිට් මේක බ්ලොග් එක දිගට දැම්ම ඊට පස්සේ මේ ගිය පාර පාටි ඩාන්ස් ටික මෙතන තියෙනවා. ඒතකොට මේ පාර පාටි දැන් කියන දැම්ම කියන ඉස්සරහට එන්න තියෙනවා. ඒතකොට මේ පාර පාටි මේ ගිය පාර පාටි ඩාන්ස් නේ. ඒතකොට මේ පාර පාටි ඩාන්ස් ටික එයාලට ක්ලාස් වල තරගයක් තිබ්බ. තරගයක් තියලා එයාලට ක්‍රියේටිව් ෆන් විදිහට හදන්න කියලා ෆුල් ජොලිම ඇක්ට් එක තේරුවා. එතකොට සුපිරි ඩාන්ස් එකක් කට්ටිය හදලා තිබ්බා. ඒකේ වීඩියෝස් ටිකේ දැන් අර ඔරිජිනල් කැමරාවෙන් ගත්ත ටික මට දැන් ළඟදී හම්බුණා. මම ඒක ලාවට එඩිට් එකක් දාලා ඉක්මනටම දාන්න. ඒකේ සුපිරි ඩාන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆුල් ෆන් ආතල් ඩාන්ස් ටිකක් තියෙනවා. හරිද? දැන් කොත්තරෝටි තමයි ඔක්කොම ඒ වගේ සීන් නැත්තේ. ඒකේ ඩාන්ස් වීඩියෝ 4ක් තියෙනවා. 4ම දාන්න එක දිගට. ඒක සමහර මේ සතිය හරි ඊළඟ සතිය හරි වැටේ. කොහරි ඉක්මනට දානවා. ඒ ටික අනිවාර්යෙන් බලන්න. ඒකේ මම ඩාන්ස් කරේ නැති වුණාද අපේ සෙට් එකේ අලුත් කට්ටිය සුපිරියට ඩාන්ස් කරලා තියෙනවා. පිරියට. ඊට පස්සේ අපේ අර my name is cool steps වීඩියෝ එක. 15 ඩාන්ස් එක අර මම ඉස්සලා කිව්වේ අන්න ඒක ට්‍රේල් එක. උඩට තියාවේ. ඒක තියෙන ඊට පස්සේ ෆුට් සෆාරි දෙක තියෙනවා ඊට පස්සේ ප්‍රයිස් ඩාන්ස් එක
ක්ලසිකල් ලැට් 15 වෙන වෙනම වීඩියෝ වගේ තියෙනවා. වෙරි අඩි 5. අපි වෙරි අඩි එක බලමුද? ඒතර වෙරි අඩි දැන් 6 එඩිට් කරලා තියෙන්නේ. ඒක රියැක්ට් වීඩියෝ එකක් විදිහට දාන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒක ඉක්මනට දාන්න. ඒතර වෙරි අඩි 5 කියන්නේ ගිය පාර ක්‍රිස්මස් පාටි එක. හරිද? ඒතර ඊට පස්සේ අවුරුදු උත්සවයක තමයි වෙරි අඩි 6. ඒතර ඊට පස්සේ ක්‍රිස්මස් පාටිත් තිබ්බා. ඒතර වෙරි අඩි 7ත් අපි කරලා තියෙන්නේ. 6 දාලා 7 දාන්න ඈ. බලමු. බලමු. What's up, baby? Did you miss me? Right, එහෙනම් 3යි 2යි 1යි උමේස් සමිදු මයික් එක පොඩ බලටි. එංගිලා හටන්නේද ප්‍රථම ප්‍රේමය Hospital ayo. Hospital ayo. Hospital. තොර මේ වීඩියෝ ගොඩක් වෙලා 1 2 3 4 5 එඩිට් කරලා දීමන් තමයි. 6ත් කට් එක දීමන්ද. ඊට පස්සේ මම කපලා කවලා එකතු කරලා පවත් පොඩි එඩිට් එකක් දාන එක අමුතු එඩිට් එකක් බලමු දිගට මොකද වෙන්නේ කියලා. චෙනාය. ඩෙඩ් බොඩි රිපෝට්. Aku nuga. This is America. Don't got you slipping now. Amu. Mama දැන් මෙසින්ද. වට 10 ගියනලා නෑ එක්පට ඇදලා ගත්තා. වට 12. Wait a minute. Here we go again. ඒක දැන් අපුඩ තාක් පාක් බැසිල් බැසිල් අම්මෝ තා පොඩ්ඩේ මේසේ අයින පොඩ්ඩේ මේසේ උළු වදිනවා ඉල්මා හායි ඉල්මා දැන් දාව ඉල්මා හායි ඒ ඉල්මා දීපු ටැග් එකක් තියෙනවා ඊට මම පෙන්නන්න මෝ සින්දයිරු පිට එක්ක ඔබ ආවොත් නා වෙනවා හැමදාමත් මේ කියන්නේ හායි මායාව එතන මම ගියේ අපි ඉල්මාවා chat එකට ඉල්මා ඉන්නේ ගාල්ලේ ඉල්මා අපිට gift එකක් තියෙනවා ගොඩක් උදව් කරලා තියෙනවා මේ ඉල්මා හදලා දුන්න එකක් තියෙනවා මම ඒක තමයි ෆොටෝයක් දානවා කියලා හිතා දාන්න බැරුව ගියා හරිද මේ එයා විසින් හදපු හදලා මට දුන්නු තෑග්ග වෙනස් චෝක් තෑග්ග වලට දැන් පේනද කොහොමද මේ එළිය වැඩි හින්දා පොඩ්ඩක් පේනද මේක අර මහලා තියෙන හරිද ඒ කියන්නේ මහලා නේද මහලා තියෙන happy birthday රමෝත් අයියා ඉල්මා කියලා තියෙනවා thank you ඉල්මා මේකට මේකේ post එක මේ මයික් එකට දානවා මේ දාන්නේ කියලා ඉන්න බැරුව ගියානේ මේටි thank you මේකට මේක අර මහලා තියෙන්නේ
ඒ කියන්නේ මේ අර රිද්දි වලින් අර මේ වහලා තියෙන. කොහොමද ඒක වහලා තියෙන්නේ? වහලා මගේ මූණ හදලා තියෙන. අර මේ කොටු කොටු තියෙන උතර ඔයාලා පේනවද? පේුණාද? මේ විදිහට තියෙන සුපිරියක් තමයි ඉල්ම. thank you. thank you. thank you. තොර ඉල්මා මේ මොනවද? ඉල්මා ඔන්ලයින් බිස්නස් එකක් කරනවා බිස්නස් එකක් නෙවෙයි මොකද ඔන්ලයින් කේක් ඒ වගේ දේවල් කරනවා මේ ඒ වගේ එව්වා මං කෑවා ඒවා හරිද ඒවා පෝස්ට් එකක් දාන්න බැරුගේ එනවනේ මම මේ වෙලේ කිව්වා මේ ලයිව් එක හැමදාම තියෙනවා ඉල්මා ඔයාලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන් මේ මොනවද කේක් තව මොනවද කේක් ಜಾති තමයි නේද හදන්නේ එහෙම හදනවා මම ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරියක් දාන්න එයාගේ පේජ් එක හරිද ඒ පේජ් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ගෙන්න ගන්න පුළුවන් ඒවා ශවි ඇවිල්ලද වෙරි අඩි පහද අපි දැන් බැලුවේ අපි දැන් බලන් යනවා යටින් උඩටනේ ආවේ සාතලම ඩාන්ස් ආයෙත් බලමු පොඩ මේ රීකැප් එක අන්තිම හරිය යන්නේ අපි channel 6ෙම දැන් 6 වෙනි channel එකේ තමයි මේ හරියන්නේ අම්මෝ එතකොට ඒක තමයි ආත්තල්ම ඩාන්ස් තෝරපේ টොප් 5 දාලා තියෙනවා. සුපර් ඩාන්ස් එකේ තව ඩාන්ස් එකක් තියෙනවා. බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් තියෙනවා පරණ කටිය. ඒ ඩාන්ස් එකක් තියෙන මේකද හිප් හොප් කිඩ්ස් ලාගේ වීඩියෝ එක තියෙනවා ඔයාලා බැලුවා ඇති. මේ නේමිත ඇවිල්ලා ටික කාලයකට පස්සේ කියන මාස 5ක් 6ක් විතර දැන් නේමිත ඇවිල්ලා අවුරුද්දක් පැනලා දැන් සුපිරි නටනවා. ප්‍රැක්ටිස් කරලා ගන්න ඕන. ඊපස්සේ පොඩියාගේ competition එක වීඩියෝ ඊට පස්සේ අපේ බයිලැක්ට් එක ඒක ගොඩක් කට්ටිය බලලා දෙපා ඔෆිසෙකට කවුරු හැකරලා බැලුවේ නෑ ඔයාලා වෙඩින් නැත් තියෙනවා ඔයාලා නෑද කාගේ හරි වෙඩින් නැත් තියෙනවා මේ මොකක් හරි වෙඩින් නැත් තියෙනවා අපිට කියන්නේ එහෙම අවුලක් නෑ අපි එනවා ඩාන්ස් කරන්න හරි අපි ඩාන්ස් කවයක් කරා අපේ ක්ලාස් එකේ අලුත් සෙට් එක ගොඩක් කට්ටියව දාලා මෙන්න මේක නට දෙකට කැඩෙන දෙන්නේ එකට වදින රැප ළඟ නවල චන බප්පඩන් දුනට රැප්පද ආවර දුක සෝගේ බාරත ලත මේකේ සරිගම බදනිද එනං ඕකේ සොරහත මේ අත්තේ ඒක කට්ටිය ඔක්කොම මාන්සෙලා කරා අපි සුපිරියට එක කරා කියලා අපි දන්නවා හිතනවා දන්නවා ඒක හොඳට ආවා වීඩියෝ එක පැයක් වගේ ඇතුළත තමයි වීඩියෝ එක කරේ කියන්නේ පැයක් එකමාරක් ඇතුළත තමයි වීඩියෝ එක කරේ හරිද රිසෝස් ගොඩක් තියලා පටපට ගාලා කර මොකද අපි අර කැමරාවත් ටික අරගෙන කැමරා කරන පොරවක් දාගෙන අපි ඒක කැමරා කර වෙන එක ඒ දවස්වල දීමන්ත ට්‍රිප් එකක් ගිහලා මොකක් කරලා දැත්තේ මේක හදිස්සිය කරන්න ප්ලෑන් කරපියා කරලා ඉද්දි රෑ වුණා ඊට පස්සේ තන වහන්න ගියා ඊට පස්සේ පෑයෙන් කාමාරෙන් තමයි එඩිට් කරේ කාලස් ට්‍රෙන්ඩ් එක කරලා තිනවා නාදෙන් වීඩියෝ තිනවා මේක සුපිරි වැඩේ කියන්නේ views බැලුවොත් මේකේ 56000 තියෙන ඒ වුණාට අපි අර ෂෝට්ස් channel එකේ 3 ලක්ෂ ගණන් බලලා කත්ත කරන්නේ ඔයාලා ෂෝට්ස් තාප් එක විතරක් බලලා තින්නේ need a simple type cool dance එක පොඩ අමාරුත් නෑ it's a fun challenge එකක් අපි කරා මෙහෙමයක් කරා ඉදාම අර හෙල්මට් එක දාලා අර කට්ටිය කෙනෙක් ගහලා බලනවා කවුද ගැහුවේ කියලා අන්න එහෙම එකකුත් කරා අපි ෆන් චැලෙන්ජ් 2 එකට ඒක තමයි දාන්න ඉන්නේ
ඒකේ ෆුල් වීඩියෝ එක ක්ලිප් එකක් නැති වුණා. එතුණා කියන්නේ අනිත් වෙන ෆෝන් එක තිබුණා බස් එක මැකිලා. දැන් ඒකේ half භාගයක් තියෙනවා. half කොත්තුවක් දාන්න වගේ. ඒකේ භාගයක් තියෙන ක්ලිප් එකේ අපි ඒක හරි ඉක්මනට දාන්න. So අපේ ට්‍රිප් එකේ day 1 මා යුගිස් දැන් ගොඩක් එඩිට් කරා. ඒකේ day 2 එකත් යුගිස් එඩිට් කරලා එවලා තියෙන. ඒක නේ එඩිට් කරලා ඉවරයි. ඒකත් පන්ට ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. ඊට පස්සේ අපි රම්පොට ඇට් එක රම්පොට ඇට් එක තියෙනවා. ඊට පස්සේ කොහේ යන්නද මා තියෙනවා. ඒරියා ෆුල් ෆන් නැගලා යන ඩාන්ස් අපි ගොඩක් වෙලාවට දාන ඒව නැතු වෙනස් එකක්. මගේ දෙතොල් පුරාතේ මාගියේ රස හැඟුම් පිරියෙන යවුවනේ awesome act එක. thank you. ඔබ ළඟයි නැවතුනේ හංගලා කොහේ ඒ වගේ මත මේකත් කලින් ටිකක් කලින් දාපු එක. මේක පොඩ්ඩක් तेरे जाने का गम और ना आने का गम फिर जमाने का गम क्या करें राह देखे नजर रात भर जाग कर पर तेरी तो खबर न मिले बहुत आई गई यादें मगर इस बार तुम ही आना इरादे फिर ඒ වීඩියෝ එකක් තියෙනවා අපි ගාව. ඊට පස්සේ අපි යනවා කොහෙද දැන්. ඔයාලා අනිවාර්යෙන් බලලා තියෙනවා. ලස්සනයි සුද්දා කියලා දාලා තියෙනවා. කැම්මක් තමයි. අය වීඩියෝ මේ අවුරුද්ද අපිට කලින් දාපේ. ඊට පස්සේ අපේ පාටි එකේ ට්‍රේලර් එක තියෙනවා. ඊට how to join cool step මේකෙත් තියෙනවා. සිරියෝ vlog එක ගජ බෑන් හොඳයිද vlog එක ගොඩක් කට්ටිය බලලා තිබ්බ. ඩවුන්ලෝඩ් කරන්න බා Facebook එකෙන් බලන්න ගජ බෑන්. ෆිල්ම් වල කියලා බලන්න නේද? සාය vlog එක ඊට පස්සේ මේ සියංග සිද්ද ඩාස් කරපෑ. මේ revolution 1 එකේ වීඩියෝ එකක් දැම්ම. අපි අර පරණ වීඩියෝ දාන ගලා පටන් ගත්ත. ඒ කියන්නේ revolution 1 2 3 එහෙම බූම් මේකේ තියෙන වීඩියෝ දාපු නැති. අපි ඒවා ටික ටික දැන් දාගෙන එකයි දාලා තියෙන්නේ. ඊට හෙට අනිත් තව එකක් දාන්න කොහමද? ඒවා ටික ටික දාගෙන යනවා. මොකද අපේ කොන්සර්ට් එකක් එනවා කියලා කොහේ හරි දාලා තිබ්බා අපි. ඔයාලා ටච් එකේ ඉන්න අපේ කොන්සර්ට් එකක් ආයේ එනවා. ඒ කොන්සර්ට් එකේ නම තමයි මොකද්ද කියලා අපි දාන්නම්. ටච් එකේ ඉන්න. කවදද දවසත් එක්ක මේ මාසේ දානවා කවදද දවසයි කොන්සර්ට් එකේ නමයි. විස්තරය ඔයාලා අනිවාර්යෙන් එන්න try එකක් දෙන්න. ලයිව් කොන්සර්ට් එක බලන එක වෙනම අතල්ලක්. ඒ කියන්නේ ඔයාලා වීඩියෝස් බලනවා ඇති. ඒ උනට ලයිව් කොන්සර්ට් එකට ගිහින් ඉඳගෙන ලයිව් ඩාන්ස් බලනවා කියන වෙනම අතල්ලක්. ඒකින්ද කොන්සර්ට් එක බලන්න එන්න. මොකද්ද නම කියලා යසිත අහනවා. යසිත ඔයා පස්සේ කියන්නේ. ඔයා දන්නවනේ විස්තරේ. කොන්සර්ට් එකේ තියෙන දවස් දන්නේ නැහැ කිව්වනේ. ඕනේ. කියන්නේ නැහැ. දන්නේ නැහැ කියලා කිව්වට දැන් දන්නවා. ඒ වෙනත් කියන්නේ නැහැ. කියන්නේ අනිවයිනවලු දිත් මිලහස අයියේ ගොඩක් වෙලට තියෙන මීගම කොළඹ ඒ හරිය තමයි. එතකොට ඔයාලා කොහොම හරි එන්න try එකක් දෙන්න. කට්ටි සෙට් වෙලා ආවන හරි එක දවස්. එන්න ඒ කියන්නේ අපි දැන් කොන්සර්ට් 7ක් කරලා තියෙනවා. මේ 8 වෙනි කොන්සර්ට් එක. ඒතකොට මේකට අර ඔක්කොම දාන්න නැතුව අපි බූම් බූම් එකේ ඔක්කොම නැටුවානේ. පිරෙන්න දැම ෆුල් පැක්කෙන් ෆුල් පිරෙන්න. ඒතකොට මේ කොන්සර්ට් එක අපි හොඳම කට්ටිය සිලෙක්ට් කරලා අර
වෙනස් අර කොන්සෙප්ට් එක කරා වගේ නිකන් වෙනස් විදිහකට කන්සෙප්ට් එකක් විදිහට ස්ටෝරියක් විදිහට වෙනස් විදිහට දා කරන්න නේ මට දැන් ඔක්කොම කියන්න පුළුවන් ඒක මම කියන්නේ නැහැ අපි දැන් ගොඩක් ප්ලෑන් කරලා තින්නේ ඒක ප්‍රැක්ටිස් උත් ලාවට පටන් ගන්න දැන් මම කියන්නේ නැහැ ඔක්කොම නෑ කියන්නේ නැහැ මම කියන්නේ වගකීමෙන් කියන මම කියන්නේ හරිද අපි ඒක විස්තරේ ඉක්මනට ඔයාලට දාන්නම් ට්‍රේලර් එකක් විදිහට දවසයි ඔක්කොම නමයි ඔක්කොම විස්තරේ මේ මාසය ඇතුළත ඔයාලා අනිවාර්යෙන් බලන්න එන්න try එකක් දෙන්න හරිද live බලලා අතල්ලයක් ගන්න ඊට පස්සේ ලකාසිකයි බීටියා behind scene වල තියෙන ටික කල් කරපය ලලාවට ඩාන්ස් එක ලක්ෂ දෙයක් බලලා ආව් අර අපි මාවනැල්ලේ වර්ක්ෂොප් එකක් කරනවා ඔයාලා දන්නේ නැති මාවනැල්ලේ ඩාන්ස් ස්ටුඩියෝ එක කට්ටිය තමයි ගොඩක් ඉන්නේ අමා ඩාන්ස් ස්ටුඩියෝ කියලා යාළුවා කට්ටිය ආයෙ දැන් වර්ක්ෂොප් එක කතා කරලා තියෙන්නේ දවස් දෙකක් කිව්වත් එක ලබන මාසේ ආයෙ පැත්ත යන්න ඉන්නේ ඊට පස්සේ සර්ප්‍රයිස් එකක් තියෙනවා පරණ එකක් මේ YouTube දාලා තිබ්බේ නේ මේක මම ගැට ගහලා මම ඉස්සර ගොඩක් සෝලෝ ඩාන්ස් එක කරේ ඉස්සර ඒ කියන්නේ කූ ස්ටෙප් පටන් ගත්ත කාලේ සා ඊට කලින් සෝලෝ ඇක්ස්ම තමයි ගොඩක් කරේ එතකොට සෝලෝ ඇක්ස් වල ඒව මේ කට්ටිය කරලා එහෙම සර්ප්‍රයිස් එකක් කරලා සුපිරියට කරා මම කරපුවා ඊට පස්සේ නේ ක්ලාස් පටන් ගන්න ටීම් එක්ස් පටන් ගත්තා කිස් ඇක්ස් එතකොට සෝලෝ පොඩ්ඩ අඩු වුණා එතකොට අපේ ගෲප් එක කට්ටියට තැන දෙන්න මම තීරණය කරා මම සෝලෝ කරලා හරියන්නේ නැහැ කූ ස්ටෙප් කියලා ළමයි හිතුවෙන් පස්සේ ඔක්කොටම chance එක දෙන්න ඕනේ කින්ද වැඩිපුර අපි වීඩියෝස් දැම්මේ එහෙම කරේ සෝලෝස් එහෙම දානද දාන කම්පේ ඉවෙන්ට්ස් වල එහෙම ඇක්ස් කරන සෝලෝ දැන් අඩු කරලා තියෙන්නේ ඒතර ගෲප් එක කට්ටියට chance දුන්නම හොඳයි ඒතර එයාලා හොඳට ඩාන්ස් කරයි කියලා මම හිතනවා අන්තිමට නෑ ඒක අන්තිමට නානවා අම්බු නෑව පිටි අර චූටි කෑලිත් තිබ්බ එදසර බඩු ගඩන් ගිහලා තිබ්බේ නෑ ළඟ දැන් වගේ ඒකෙන් දවුලන්නේ අතර පස් පාරක් නාන්න උනා හරිද සම්බුදද පොඩ්ඩෙනියක් ගල් වෙලා තිබ්බ එතෙන් මෙහෙම වීඩියෝයක් දැම්ම ළඟදී මේ මාසේ කරන් බිලාම ඔයාලට වෙන දේ तू ख्वाब सा मिला क्यों ख्वाब तोड़ दूं ඒ ඩාන්ස් එක ෆ්‍රී ස්ටයිල් ඒ කියන්නේ ෆ්‍රී ස්ටයිල් කියන්නේ මේ ප්‍රැක්ටිස් කරලා ස්ටෙප් හදාගෙන කලින් ප්ලෑන් කරලා සින්දු හොඳට අහලා එහෙම ගන්න මේ ඒ වෙලට අතහැරලා දාපු ඩාන්ස් මේ අන්තිමට දාපුවත් එහෙම तो तब नेटवर्क बुक का ඒක දැන් විස්තරය අපි දැන් ෂෝට්ස් වල ලයිව් වල වීඩියෝස් වල ඔක්කොම බැලුවා තර මේක channels ඔයාලා channels හොයාගෙන අමාරු නම් ඔයාලා channels ඔයාලට අමාරු නම් main channel එකට ගිහලා මේ channels කියලා ටැබ් එකක් තියෙනවා හරිද පොඩ්ඩක් මේ playlist community ඊට පස්සේ channels කියලා එකක් තියෙනවා දැන් මෙතන පේන්නේ නැතුවද channels කියන එක ගියාන් පස්සේ අපේ channels ටික ඔක්කොම තියෙනවා මේ class channel එක රමෝස් channel එක gaming channel එක දැන් මේ රමෝද්දේ 19.8යි gaming එකේ 19.9යි කවුද බලමු 20යි කේ වෙන්නේ කියලා මුලින්ම මේ channel එකද gaming channel එකද බලමු ඊට රමෝස් shows තියෙන cool steps අනිත් තියෙන මේ මගේ channel එක මේ දෙන්න channels බලන්න බිනාරු ටූල් SL ත්‍රිසයාලක් දාලා තියෙන මේක මගේ යාළු වෙනසක් රැප් එක කියලා ලයිව් එක ඉවර කරමු loud කියන යෝ ටක් මේ ජීවිතේ හැමදාම වෙනසක් අපි දැක්කේ මන් දකින්නේ බාගෙන් කොටසක් තව මට යන්න ඕනේ ලෝකේ වටේ රවුමක් සවාරිය ඩාන්ස් එක ගමනක් චක් 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 මේ මියුසික් එක යන්නේ මේ මියුසික් එක අදලා කිව්වේ ඒක වඩා ඔලිය වඩා ට්‍රැක් පැඩ් එක ගණන් ගන්න බා එහෙනම් අපි යනවා ලයිව් එක ඉවරයි
එතකොට මේ ලයිව් එක ගෙනාවේ අපි රීකැප් එකක් වගේ දාලා ගෙනාවා අපි channel 6 මොනවද මේ ටික දාලා තියෙන්නේ කියලා ඉස්සරහට මොනවද එන්නේ කියලා ඔයාලා කිව්වා ආයෙ පොඩ්ඩක් කියනවනම් ප්‍රමෝද් channel එක ගෙනාවා PC upgrade එක වීඩියෝ ගෙනාවා ඊට පස්සේ තව අර මොටිවේෂන් වීඩියෝ තව 3-4ක් කරා එතකොට තව මේන් channel එකේ වීඩියෝස් ගොඩක් එනවා අපේ පරණ කොන්සර්ට් වීඩියෝස් ටික එනවා බ්ලොග් තව 10ක් විතර තියෙන එඩිට් කරන්න බ්ලොග් එඩිට් කරපු 4-5ක් තියෙනවා ඒ ටිකත් ඉක්මනට දානවා ඊට පස්සේ අර අපේ පාටි කට්ටියගේ dance 4-5 තියෙනවා ඒ ටික දානවා ක්ලාස් channel එකේ වීඩියෝ 40ක් තියෙනවා කරලා ඒ ටික හැම ඒකත් ටික ටික දානවා ඔක්කොම ඔයාලගේ එකපාර දානවා එතකොට ගතියන්නේ එක දෙක දවස් ඔක්කොම දැම්ම කියමු එතකොට අර ફોකස් එක එන්නේ නැතු වෙනවනේ මේ වීඩියෝ එකට ඒකින දවසට එක බැගින් හරි එහෙම තමයි දාන්නේ ගෙදර ඉන්න දවස්වල තමයි ගොඩක් වෙලා වීඩියෝ දාන්නේ නැත්තම් ගෙදරින් එළින් යන වීඩියෝ එක අප්ලෝඩ් කරලා වැඩක් නැහැ මම අර chat එකට ඇවිල්ලා හායි කියන්නත් බැරුව වෙනවා ඊට පස්සේ ෂෙයා කරන්න බැරුව වෙනවා ඒතර වීඩියෝ එක ඩෙඩ් වෙනවා ඊට ඩෙඩ් වෙනකොට ඒ වීඩියෝ එක නව පාඩක් දෙන්න මම ගෙදර ඉන්න ඕන ඒක නිසා අපි ෂෝ අඩු දවස්වල බලලා වීඩියෝස් දානවා ඔයාලා වීඩියෝස් ඔක්කොම හැමදාම බලන කට්ටිය ඉන්නවා ඒ කට්ටියට ගොඩක් thank you thank you කමෙන්ට් කරන ඔක්කොටම thank you ලයික් කරන ඔක්කොටම thank you එතකොට දිගටම වීඩියෝස් බලන ඔක්කොටම thank you එතකොට අපේ Facebook page එක Instagram TikTok හැම එකේම දානවා Go Steps එකේ මගේ එකේ එතකොට තව මොනවද තියෙන්නේ කියන්නේ එතකොට live බලන ඔක්කොටම thank you gaming live එතකොට ඉස්සරහට මේ කරන වැඩ ටික ඔක්කොම හැම කරගෙන යනවා මේ ඒක අවුලක් නැහැ ඉතින් හොඳට කරගෙන යනවා ඉතින් අපි ඔයාලා දිගට සෙට් වෙන්න ඔයාලා වැඩත් ඔක්කොම හොඳට මාන්සිලා සුපිරියට කරන්න කැම්මෙන් කරන්න එතකොට ඔයාලා ඉස්සරහට මොටිවේෂන් වීඩියෝ වල තියෙන තමයි මේ දවස්වල කියන්නේ හිරත් උනා ඔයාලා ජීවිතේ එක chance දෙයි හරිද chance opportunity එහෙම මේ එයි අන්න ඒවා පුළුවන් තරම් හොඳට කරන්න try එකක් දෙන්න ඒ කියන්නේ ඒ වගේ එකපාරක් එයි දෙපාරක් එයි තව ටික පාරක් එයි ඒත් කීයක් දෙයිද කියලා කියන්න බෑ ඒකින්ද ඒ opportunities හරි chance හරි ආවම ඒවා හරියට grab කරගෙන උපරිම කරන්න ඒ කියන්නේ එකපාරක් ආවොත් ඒ chance එක ආයෙ නැති වෙන්න පුළුවන් ඒක නිසා ඒ chance එක උපරිම ප්‍රයෝජන ගන්න එතකොට ඔයාලට step by step අඩියෙන් අඩිය ඔයාලා life එක හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් කැම්මක් අල්ලන්න පුළුවන් ඊට පස්සේ හරිද එතකොට ඒ වගේම ඔයාලා මොනවා කරත් ෆුල් ජොලි ඉන්න කාලා බීලා මේ පොඩ්ඩක් ගේම් ගහලා ගෑල්ලා ගේම් ගහන්න නෑනේ ෆන් වීඩියෝ ටිකක් බලලා TikTok එකෙන් බලලා මේ මොටිවේෂන් කැතත් දැක ගන්න ඔව් ෆන් වීඩියෝ ටිකක් බලලා පොඩ්ඩක් ෆන් එකේ ඉන්න සින්දුවක් අහලා වැඩත් කරන්න හැමදේම බැලන්ස් කරගෙන කරන්න එතකොට ඔයාලා ඉස්සරහට යද්දි හරි මනස රිලැක්ස් වෙලා හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් නැත්නම් ඔයාලා එක දෙයකට කොටු වුණොත් ඒ මනස ඔයාලා හිතනවා ඒ පැත්ත තමයි කරන්න ඕනේ එතකොට තමයි සුපිරි කියලා ඒත් කාලයක් යද්දී අර හිරි වැටෙනවා වගේ මොනවද වෙනවා හරිද එහෙම ඒ කියන්නේ මනස එකතන හිර වෙනවා හිරුණෙන් පස්සේ ඔයාලට අයිඩියා එන්නේ ක්‍රියේටිව් වෙන්නේ ඔයාලට තරහ යනවා වගේ වෙන්න පුළුවන් ඒ වගේ අවුල් වෙන්න පුළුවන් හරිද අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ හිතන මම පොඩ්ඩාර මොටිවේෂන් වීඩියෝ එකෙන් බලලා පොඩ්ඩාර එක්ස්පීරියන්ස් එක අනුව තමයි කියන්නේ ඒකින්ද ඔයාලා ඒ පොඩ්ඩ අයිඩියා එක ඔලුවට ගන්න හරිද යම්මක් අල්ලන්න හරිද ඒක නිසා ඔයාලා එහෙම කරන්න පොඩ්ඩ රිලැක්ස් එකේ හිටියම හරි එතකොට ඔයාලා මේ වතුර බොන්න කන්න ඩාන්ස් කරන්න සින්දු අහන්න හැම જાතිය සින්දු අහන්න ඔව් එහෙම වෙනවා කියලා දාලා ඇසිත ඇසිත දාලා එහෙම වෙනවා කියලා අල්ල එහෙම වෙනවල ඒකින්ද ඔයාලා මේ පොඩ්ඩක් එහෙම ඉන්න ඔයාලට තව එකක් තමයි මේ මං මොකරේ අර ෆොටෝ එකක් දැම්ම මේ ඔයාලින් එක කාලයක තේරේ මේ එහෙම හැමෝටම කාලේ නම් මං හිතන්නේ ඒ දෛවීය ස්වභාවයේ කාලේ වැඩ අවුල් වෙනවා ඔක්කොම හරියන්නේ නැති වෙනවා මේ ට්‍රැක් යනවා මේ ට්‍රැක් යනවනේ මට නම් කොහොමද ට්‍රැක් යනවා මේ වැඩ අවුල් වෙලා නිකන් අවුල් වගේ කාලයක් හරිද ඒ කාලේ පුළුවන් තරම් අල්ලන් ඉන්න ඊට පස්සේ අර මොකක්ද තියෙන වැස්සට පස්සේ මොකක්ද දෙනවද නෑ උනාට පස්සේ අන්න ඒ වගේ හොඳ කාලයක් එන ඒක අල්ලන් ඉඳලා බහැලා වැඩ කරන්න හැබැයි ප්ලෑන් එකක් අරගෙන ඒ කියන්නේ ඔයාලා ඔක්කොම අවුල් වෙනවනම් පොඩ්ඩක් ඉඳලා බ්‍රේක් එකක් අරන් අනාගතේ ප්ලෑන් එකක් ගහලා පොඩ්ඩක් ඉස්සරහට මෙහෙම කරන්න ඕන කියලා ප්ලෑන් එකක් ගහලා ප්ලෑන් එක ඇතුව ඔයා ආයෙ වැඩට බහින්න ඒ කියන්නේ මාසෙත් දැන් බ්‍රේක් එකක් අරන් ඔයාලා කරන්නේ ඔය හරිද يعني ඉගෙන ගන්න එකෙන් බ්‍රේක් එකක් ගන්න කියන නෙමෙයි ඉගෙන ගන්න කෝස් එකක් හොයාගන්න බැරි වෙනවනේ ඔයාලා පොඩ්ඩක් හිතන්න ගෙදර ඉඳන් මොනවද මං කරන්න ඕනේ මම මෙහෙම කරොත් මෙහෙම වුණොත් ඔයා සතුටින් ඉන්නවද කියලා හිතන්න හරිද නැත්තම් සල්ලි හොයන්න මොකද කරන්නේ හරිද අම්මට සිටි වචන එන්නේ දැන් හොගාලා මේක වෙනම කපලා දාන්නයිද මන්ද يعني සතුටින් ඉන්න ඔයාලා සල්ලි හොයන්නනේ පස්සේ ඉස්කෝලෙන් පස්සේ ගොඩක් දේවල් කරන්න ඒ කරන දේෙන් ඔයාලා සතුටු වෙලා කරන්න පුළුවන්ද කියලා හිතලා බලලා කරන්න නැත්තම් කරන්න යන්න බෑ මන්නම් කියන්නේ කරන්න එපා බොරු සල්ලි හොයුවා කියලා
ඔයාල තඩි මාලිකාවක් හැදත් වැඩක් නෑ බ්‍රෝ ඇන් සිිස්ටස් මේ ඒකින්ද සතුරින් ඉන්න දෑ ප්‍රධානදේ එත් සල්ලිවන්න සල්ලිවන්නතු සතුරින් ඉන්න පුළුවන් කියලා කියන්න නෑවා සල්ලිවන්නත් ඕන හට ඇත්තම් පොඩ්ඩක් වැඩේ දෙල්ලෙනවා එම නිසා සල්ලිත් හොයන ගම ඔල් සතුරින් ඉන්න පුළුවල හිතර එකක වැඩේ ජොලිය කරන්න පුළුවන් දේවල් කරන්න එතොට ඔක්කොම බැලස් කරගන්න පුළුවන් එතරම කියන්තින වලමනට ප්‍රශ්ාන දෙන මයෙන් අහන්න පුළුවවාලම උත්තර දෙන්න ගැම්මට ගින්දරගේ එතරවාල දැන් ආන් පුළුවන් නැත්තම් දැන් හන්ඩ පලයි කර වාලමට ඉස්ටගම හට මෙසේජ දාන්න එම ප්‍රශ්න තියනවල් මොනහර තියනවන ප්‍රවාල ඉස්සරට කරන්න දේවල් ප්ලෑන් කරල කරන්න හරිත ගොඩත් දේවල් ප්ලෑන් කරලා ඒගන්නේ වා මෙහෙම කෙනෙක් වගේ ගැන කරන්න බැරිදේවල් කරන්න යන්න ඕන්නෑ බරුවට වාට පුළුවන් දේවල් ප්ලෑන් කරන්න ඒත් අර බැරිදේවල් උනත් ලොකුටාකට හැට දයගන්න හට තැම ලැම්බගිනයක් ගන්න කියලම ඉවනේ වීඩියක වඩ හිනත්තන මාරස ඉන්න කරද මේ ලැම්බගෙනයක් ගන්නගේ හිතුවට එම ලැම්බගෙන ගන්න ඕන නෑගෙනම පස්සේ හිතුවලඟ දිහර එම ගන්නම නෑ ලැම්බගෙනයක් ඕනද නැද ලැම්බගෙන කොනද නෑ ගත්තගෙන මේ ලංකායි පාරල්ල කැන් බෑන් විතු ලයිට් අවුල්ගිය ඒක නිසා පුළුවන් ගාන් හිතල ඒගන් ප්ලෑන් කරලා වැටික් කරාම එතන්ට යන්න පුළුවන් ඔයාල පුළුවන් ප්‍රධානමදේ පුළුවන් කෙල් හිතන් වාල් පොසිටව් මයින්ඩ හදාගන්න හැමදේටම මෙන්න මේ මයින්ඩ හරිද ඔක්කොම කරන්න මෙන්න මේ හරිද මේ මයින්ඩ හදාගන්න පොසිටව් විදිට මේ කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් මේ කරන්න පුළුවන් කොහොමරි කරනවා කියලා ඒම හදාගත්තම ඕන දෙයක් කරන්න පුළ එම්මම දාස් කර හිටු පුරන් එත්ම ගේම් ගහනවා ගේම් කොමිටික සේප් එක දන්නවා එතකට මං අර නවස්සිං කර අයියේ ඒ සේප්පය කර ලොකොට හොඳට බෑතාම් එත්ම එකත් පටන් ගත්තා පටන් ගතන කර තව අවත්මං කරනවා බෑ කියන්න තොර මේ තව පුළුවන් කියලා ආසිතන දෙවල් කරලා බලන්න අලුද්දවල් ට්‍රයිකරන තුර තම ලයිෆල රැඩ්ජරස් වෙලා සුප්‍රියක් වෙන්නේ එන බයි පණ්ඩිත කතායිවරයි බයි ගුඩ්නයිට් ඔක්කොටම තැංකූ for your valuable time and everybody in the house තොර මේ වීඩියක ලයික් කළ ෂෙයා කරලා කමෙන්ට් කරලා ගන්න එහෙනම් අපි යනවා bye 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 again මේ පැත්තට මේක ගියා එකනේ මම මේක නැති කරයි bye bye මගේ අත අස්සනේ මගේ රේඛා අනුවල මොනවද දන්නේ රේඛා සහ අර මොනවද අනම්මන මොකුත් විශ්වාස කරන්න ඕනේ හරිද එන්නේ කරන්න නැතුව කරන්න පොල් තෙල් පහන පත්තු කරලා හැමදේම පටන් ගන්න ඒ වෙයි මොන්නේ ඔයාලේ ලයිෆ් එකට මම දැන් ඉවරෙද්දිත් කියනවා කියන්නකො එහෙනම් bye bye ඔක්කොටම සපූර්ණා ඉල්මා චමල් ෂා රුකි අංජන ලිමාෂා සයිනි ඉල්මා ඔක්කොටම bye good night අපි ආයේ මේ වගේ ලයිව් එකේ සෙට් වෙමු soon